හරි නෑ අපි ක්ලාස් එක පටන් ගමු. හරි. හරි නම් අපි එදා ඉවර කරේ අපි ප්‍රතිරෝධක අර V සමාන IR තමයි අපි කතා කරලා ඉවර කරේ. අද පොඩි කැලලක් තියෙන ටික කතා කරමු. ඊට පොඩි කැලලක් වුණාට අද පොඩ්ඩක් ගණන් හදන්න තියුබ්බා. ඒකයි මම පොඩ්ඩක් නම් රෙකෝඩින් දෙන්නේ නැත්නම් මෙන්න මේ වගේ ප්‍රතිරෝධක ගණන් හදන්නයි. තව මෙන්න මේ වගේ සමග ප්‍රතිරෝධි ගණන් හදන්න තිබ්බා. අන්න ඒ නිසා මම පොඩ්ඩක් අර රෙකෝඩින් එක කරාට දැම්මේ නැත්නම් ඒක මට තේරෙනවා ඒක හරියන්නේ නැහැ කියලා. අද දැන් ගිය සතියේ මේ අද කරන්නේ අද ඊටසේ නංගි හෙට මන් දාන්නම් හෙට රෙකෝඩ් කරලා මේ මොකද කාර්ය ශක්ති ක්ෂමතාව ඒක නම් පොඩි පාඩම අතට ඒ පාඩම ඉවරයි. ඒතර අපිට තියෙන තව මේ මොනවද අන්තිම පාඩම මේ අපි අර තියෙන ප්‍රවේණී පාඩම විතරයි කරන්නේ. හරි නංගි ඒක විතරයි තියෙන්නේ. ප්‍රවේණී පාඩම සද්දයක් විතරයි. නිතර ඒක ටික ඉවරයි. තව පොඩි කැලක් තියෙනවා මම ඒ ටික ඉවර කරාම සිලබස් එකේ අපේ තුන්වෙනි වාටේ ඉවරයි. හරි. අපි දැන් අද පටන් ගමුකෝ. හරි. අය පොඩක් ගානක් දෙයක් හදලා පටන් ගමුනේ. ගිය සතිය මතක් කරගන්න. හරි. මම ගානක් දෙන්නම්කෝ. නනි ටක් ගාලා ගාන උත්තරේ හදලා එවන්න. හරිද? අංක 1 දාලා ලියා ගන්න. මම ගාන ලියන්නම් ඔයා හදන්නම්. හරිද? බල්බයක බල්බයක ප්‍රතිරෝධය බල්බයක ප්‍රතිරෝධය ඕම් 4ක් වේ. වේ. බල්බයේ දෙපස බල්බයේ දෙපස විභවාන්තරය වෝල්ට් 16ක් වේ. වෝල්ට් 16ක් වේ. අපෙන් අහනවා බල්බය හරහා ගලන ධාරාව කීයද කියලා. බල්බය හරහා ගලන ධාරාව. හරි. මම දැන් ටක් ගාලා ගන්න හදලා උත්තරේ දාන්න ටක් ගාලා. හරිද? ඉක්මනට අපි කරමු. පොඩි කාලයක් තියෙන ටික හරියට ඉවර කරගමු. හරි නම් මේ ගන්න උත්තරේ දාන්න. පොඩ්ඩක් අර මතක් කරගන්න ගිය සතිය කරේ. very good නංගිය. 4 ඇම්පියර් තමයි. හරි. මම ඒක හදලා දැන් නවත්තලා ඒ හදන එක ටක් ගාලා හදලා අපි ඉදිරි කාලේට යන්න. හරි. මොකක්ද නංගි සමීකරණේ? අපි දන්නවා V සමානයි IR. ඒකට සමීකරණේ. එහෙනම් අපෙන් වෝල්ටේජ් තාදිය තියෙන 16යි වෝල්ට් I තමයි අපි හොයාගන්න තියෙන ප්‍රතිරෝධය කීයද? ඕම් 4. එහෙනම් I සමානයි මොකද්ද? I සමානයි 16 විදීම 4 උත්තරේ එනවා අපිට 4යි ඇම්පියර වලින්. very good. හරිද? හරි. මතක තියාගන්න සමීකරණ තමයි මෙන්න මේ සමීකරණ. V සමානයි IR. හරිද? මේ සමීකරණ තමයි මතක තියාගන්න. හරි. අපි දැන් අපේ අද පාඩමට යන්න. අද අපේ පාඩමේ ඉස්සරම නම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඒ තමයි අපි ඉගෙන ගත්ත ප්‍රතිරෝධක. මතකද? ප්‍රතිරෝධක ඉගෙන ගත්තා. අපි ප්‍රතිරෝධක ඉගෙන ගත්තා. අද අපිට කතා කරන්න තියෙන ප්‍රතිරෝධක වර්ග ගැන. ඉස්සල්ලාම හැබැයි අපි අද ඉගෙන ගන්න ඕනේ මොකද්ද? ප්‍රතිරෝධයට බලපාන සාධක මොනවද කියලා. හරි ප්‍රතිරෝධයට බලපාන සාධක මොනවද කියලා. හරිද? ප්‍රතිරෝධයකට මේ සලකා බලන සාධක ගත්තාම නංගි ප්‍රතිරෝධයට සාධක තුනක් බලපාන. හරිද? අංක 1 තමයි සන්නායක කැබැලේ දිග. ඒ කියන්නේ ඇත්තටම නංගි ප්‍රතිරෝධයක් කියන්නේ වෙන වෙනකුත් නෙමෙයි ඇත්තට නිකන් සන්නායක කැල්ල. හරිද? ඒ සන්නායක කොටසේ තියෙන ලක්ෂණ අනුව තමයි අපි කියන්නේ ප්‍රතිරෝධය කියලා. මේ සන්නායකය හිතන්න ධාරාව ගෙනියන්න බාධා වැඩි නම් මොකද? ඒක ප්‍රතිරෝධය වැඩි කෙනෙක්. මේක බාධා අඩු නම් අපි කියන ප්‍රතිරෝධය අඩු කෙනෙක්. හරිද? කොහොම හරි ඒවා මේ හරහා ගමන් කරන්න එපෙන්නේ. ප්‍රතිරෝධය හරහා ගමන් කරන නිසා මේක ප්‍රතිරෝධ කිව්වත් මේක සන්නායකයක් වෙනවා. හරි. එහෙනම් පළවෙනි සාධකය තමයි නංගි අංක 1 යට අපිට කතා කරන්න තියෙනවා සන්නායකයේ දිග. සන්නායක දිග. සන්නායකයේ දිග. හරිද? සන්නායකයේ දිග. අංක 2 සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය කියන්නේ මොකද? දැන් හිතන්න නම් මම ගන්නවා කියලා නිකන් අර
යකඩ කම්බියක් ගන්න එකක් මෙන්න මේ වගේ මහත කම්බියක් අනිත් එක හීනි කම්බියක් මෙන්න මෙහෙම. හරිද? දැන් මේක හරස්කර වර්ගඵල වැඩි මොකේද? මෙන්න මෙයාගේ තමයි හරස්කර වර්ගඵලෙ මම A කියන්නම්. එයා තමයි හරස්කර වර්ගඵල වැඩිම. පොඩි එක නම් මං කියන B කියන එයා තමයි හරස්කර වර්ගඵල අඩු. එහෙනම් සන්නායකයට දිග බලපානවා. සන්නායක හරස්කඩ වර්ගඵලය බලපානවා. ඊට අමතරව තව එක්කෙනෙක් බලපානවා කවුද? සන්නායකයේ සාධාරණ ද්‍රව්‍ය මත. සන්නායකය සාධාරණ ද්‍රව්‍ය මත. සාධාරණ ද්‍රව්‍ය මත. මෙන්න මේ තුනෙහි තමයි නංගි යම්කිසි ලෝහයක හරි මොකක් හරි එක ප්‍රතිරෝධය රඳා පවතින. හරි. අපි නයි දැන් මේක ටිකක් චෙක් කරලා බලන්න පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න. හරිද? ඒක මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් එකක්. හොඳට අහගන්නකෝ. හරිද? මම නංගි එකට ගන්න ඉස්සල්ලාම ලී පූර්වක් ගන්නවා. මේක මෙහෙම නෙමෙයි වෙන්නේ. මම මේ කියලා දෙන්න වෙන විදිහ ලී පූර්වක් ගන්න. මෙහෙම. හරිද? ලී පූර්වක් කරා මම ඉස්සල්ලාම කරන්නේ ඉස්සල්ලාම මම ගන්නවා මෙන්න එහෙම ලෝහ කැබලි ටිකක් ගන්නවා. ඒ ලෝහ කැබලි මෙහෙම තියෙනවා. ඉස්සල්ලාම ලෝහ කැලක් අරන් මේක රදව ගන්නව නංගි ඒ තමයි ටිකක් දිගින් වැඩි ලෝහයක්. හරි දිගින් වැඩි ලෝහයක් යොදා ගන්නවා. ඊළඟට දිගින් අඩු ලෝහයක් යොදා ගන්නවා. හරි මේ දෙක. ඊට පස්සේ මම යොදා ගන්නවා ඝනකමින් වැඩි ලෝහයක් යොදා ගන්නවා. කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි ලෝහයක් ගන්නවා. ඊට පස්සේ හරස්කඩ වර්ගඵලයේ අඩු ලෝහයක් ගන්නවා. හරිද? ඊට පස්සේ මම අන්තිමට ගන්නවා යකඩ ලෝහයක් ගන්නවා. හැබැයි ඒක දිගයි පල්ලයි අරක වගේ දිගයි පල්ලයි සමානයි. දිගයි පල්ලයි දෙකම සමාන යකඩ කම්බියක් ගන්නවා. අර යකඩ කම්බියේ දිගයි පල්ලයි දෙකම සමාන වෙන්න තබ කම්බියක් යොදා ගන්නවා. හරිද? මෙන්න මේ ටික මම ගන්නවා. ඊට පස්සේ මම මේක ඊට පස්සේ මම කරන්නේ මෙතනින් වයර් කෑල්ලක් මෙහෙම තියා ගන්නවා. මෙතනින් ස්විච් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක මම සෙට් කර ගන්නවා නම් බැටරි එකට. හරිද? බැටරි එක සෙට් කරලා මෙතනින් දා ගන්නවා මොකද්ද? ඇමීටරය. මෙතනින් ඇමීටරයක් යොදා ගන්නවා. මෙතනින් බල්බ් එකක් දානවා. හරිද? මෙතනින් බල්බ් එකක් දානවා. ඊට පස්සේ බොඩ ඉන්න. ඊට පස්සේ මේ පැත්තෙන් වයර් කෑල්ලක් දානවා. හරි නංගි. මෙන්න මේ වගේ සෙට් එක හදා ගන්න. හරිද? දැන් මම අයිත් කියලා දෙන මේ මොකද්ද කියලා. මේ තමයි අංක 1. මම මේක අංකයක් දාන්නම් කොහොමද ලේසියිනේ. මේ අංක 1 මේ අංක 1 කියන්නේ මං අංක 1 මේ තමයි මොකක්ද දිගින් වැඩි එක. මේ දිගින් අඩු එක. මේ හරස්කඩ වර්ගඵලයේ වැඩි එක. මේ හරස්කඩ වර්ගඵලයේ අඩු එක. මේ හරස්කඩ වර්ගඵලයයි දිගයි දෙකම සමානයි. හැබැයි හදලා තියෙන්නේ යකඩ වලින්. මේ 6 වෙනි එක කියන හරස්කඩ වර්ගඵලයේ දිග යකඩ එක්කෙනාට සාපේක්ෂ සාමාන්‍ය ස්ථිරව සමානයි. එයා තබ වලින් හදලා තියෙන්නේ. හරි. දැන් අපි කරන්නේ නංගි හොඳට බලා ගන්න. මම දැන් කරන්න පරීක්ෂණේ ඉස්සෙල්ලා මම බලනවා මෙන්න මෙතන මේ ස්විච් එක වහලා දාලා මෙන්න මේ කෑල්ල මේ අගට සෙට් කරනවා. මේ කෑල්ල මේ අගට සෙට් කරනවා. එහෙම සෙට් කරද්දී මට පේන බල්බේ පත්තු වෙනවා. ඇමීටරය ගමන් කරනවා. මම ඒක ඒ අගේ දාගන්න නංගි මෙන්න මෙහෙම කියලා. මිලිමීටර් මං දාන්නම් ඇම්පියර් 10යි කියලා. හරිද? ඒ කියන්නේ මොකද්ද? 10යි ඇම්පියර් ධාරාවක් ගමන් කරනවා. ඊට පස්සේ මං කරන්නේ ආයේ මෙතනින් මේ කෑල්ල ගලවලා ස්විච් එක දාලා දිගින් අඩු කම්බියට දාලා බලනවා. එතකොට මට එනවා මෙයාගේ දෙවෙනි එක්කිනාගේ මම එහෙම ලියන්න දෙවෙනි එක්කිනාගේ එනවා 20යි ඇම්පියර් කියලා. 20යි ඇම්පියර් කියලා. ළඟින් දැන් බලන්න මේ දෙන්නම එකම ද්‍රව්‍යයෙන් තනලා තියෙන්නේ. 1යි 2යි දෙන්නම එකම ද්‍රව්‍යයෙන් තනලා තියෙන්නේ. සහ ඒ දෙන්නගේ හරස්කඩ වර්ගඵලය වෙනස්. සමානයි. එයාගේ වෙනස් වෙන්නේ මොකද? සන්නායකයේ දිගයි සන්නක දිග තමයි වෙනස් වෙන්නේ. මෙයාගේ දිග වැඩි, මෙයාගේ දිග අඩුයි. දැන් බලන්න හොඳින් ධාරාව ගමන් කරන්නේ. වැඩි ධාරාවක් ගමන් කරන්නේ එකේද දෙකේද? දෙකේ නේද? ඒ කියන්නේ අර දිගින් අඩු සන්නායක කම්බිය තමයි වැඩි ධාරාවක් ගමන් කරන්නේ. එහෙනම් අපේ නිගමනය කරන්න පුළුවන් සන්නායක දෙකේ සන්නායක දෙයක් ගත්තොත් ඒ දෙන්න එකම ද්‍රව්‍යයෙන් සහ හරස්කඩ වර්ගඵලයේ සමානයි නම් සන්නායකයේ දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි නිසා කියන බාධා වැඩි වෙනවා කියනනම් බාධා වැඩි වෙනවා කියන්නේ මොකද්ද? මෙතන තියෙන ධාරාව ගලනවා අඩුයි. මෙතන ධාරාව ගලනවා වැඩි කියන ප්‍රතිරෝධය අඩුයි. එතකොට ඒ එක කියන එකේ ප්‍රතිරෝධය වැඩි, මෙයාගේ ප්‍රතිරෝධය අඩුයි. එහෙනම් ඔයාලා පළවෙනි ඉගෙන ගන්න පොයින්ට් එක තමයි හොඳට අහගන්නන්ගේ. සන්නායකයක දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වේ. හරිද? මේ තමයි පළවෙනි පොයින්ට් එක. සන්නායකයේ දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වේ.
ඇත්තටම හේතුව මොකක්ද දන්නවද නංගි? දැන් හිතන්න මෙන්න මෙහෙම තියෙනවා කියලා. හරිද? මෙන්න මෙහෙම පාරක් තියෙනවා. මෙන්න මෙහෙම පාරක් තියෙනවා. හරිද? මෙහෙම පාරක් තියෙනවා. මේ පාරේ වලවල් මෙන්න මෙච්චරක් තියෙනවා. හරිද? වලවල් තියෙනවා තැනින් තැන. මේ පාරෙත් ඒ වගේම වලවල් තියෙන සෑහෙන්න. හරිද? දැන් හිතන්නන්ගේ මේ පාර චූටි කෙටි මේ පාර දිගයි. දැන් හිතන්න මේ වාහනයක් එනවා කියලා අපි කියමු බයික් එකක් කියලා. අන්න බයික් එකක් එනවා. බයික් එකක් ආවොත් මෙතනින් දෙන්නගේ ඉවර වෙන්නේ එක තැනින්. හරි දෙන්නකම තියෙන ගමනාන්තය එකයි. දැන් හිතන්න බයික් එකේ යන මිනිස්සෙට යන්න අමාරු මොකද්ද? යන්න අමාරු දිග පාරේ තමයි යන්න අමාරු. ඇයි? එයාගේ වලවල් ගන්න වැඩි. නැත්තම් බාධා වැඩි. මෙයා තියෙන චූටි බාධාවක් මේ බාධා ඉවසන් ගියොත් මේ ටික ඉවර කරගන්න පුළුවන්. හැබැයි මේ ගමනේ ගත්තොත් බාධාවන්ත වැඩි, දිගත් වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? මේක තියෙන බාධා වැඩි කියලා අරගෙන මේ ඔස්සේ ගමන් කරන මේ වාහන ප්‍රමාණය අඩු වෙනවා. නැත්තම් ඇත්තටම ගත්තොත් සන්නායකයක් ගත්තොත් මොකද්ද? සන්නායකයක් ගත්තොත් සන්නායකයේ ප්‍රතිරෝධයෙන් මේ බලපාන්නන් වලවල් කියන්නේ. අර බාධාවනේ. බාධා වැඩි වෙන තරමට නැත්නම් සන්නායකයේ දිග වැඩි වෙන තරමට මොකද වෙන්නේ? බාධාවත් වැඩි වෙනවා. බාධා වැඩි වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන එක. එහෙනම් සන්නායක දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වෙයි. හරිද? නංගි වඩේ පොයින්ට් එක තේරුණා නංගි. සන්නායක දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන පොයින්ට් එක. හරි නංගි හරි. හරි. එන්නේ පොයින්ට් එක දැන් හරි. දැන් ඊළඟ දෙවෙනි පරීක්ෂණය මම දෙවෙනි කොටසේ යනවා නංගි. දැන් මම කරන්නේ මොකද්ද? අර වගේම දැන් ගන්න 3යි 4යි. 3යි 4යි තියෙන මොකද්ද? තියෙන දේ 3 මේ දෙන්නම එකම ඩවුවෙන් තනලා තියෙන්නේ. මේ දෙන්නගම දිග සමානයි. හැබැයි 3 හරස්කඩ වර්ගඵලය වැඩි. මෙයාගේ හරස්කඩ වර්ගඵලය අඩුයි. දැන් මම කරන අර වගේම ස්විච් එක දානවා. මෙයාගේ මෙතෙන්ද මෙන්න මේක කෙනා තුන්වෙනි එක කෙනා සෙට් කරනවා. මෙයා තුන්වෙනි එක කෙනා සෙට් කරනවා. අපිට පේන බල්බේ දැල් වෙනවා. ගලන ධාරාව ගමන් කරනවා. ඒ වගේම මෙතනින් දැන් දෙන්න විසන්ධි කරලා ස්විච් එක දාලා ආපහු මෙතනින් හතරවෙනි එක කෙනා සෙට් කරනවා. මෙතනින් හතරවෙනි එක කෙනා සෙට් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙත් බල්බය හරහා ගමන් ධාරාව ගමන් කරන නිසා මේ බල්බිපත් වෙන ඇමීටරයේ උත්ක්‍රමණය වෙනවා. හරි. එතකොට නම් මට එනවා මෙන්න මේ වගේ නිරීක්ෂණ දෙකක්. හරිද? නිරීක්ෂණ දෙකක්. දෙවෙනි එකේ ගලන ධාරාව 15 ඇම්පියර් කියලා ආවා. තුන්වෙනි එකේ ගලන ධාරාව මට ආවා 30 ඇම්පියර් කියලා. හරිද? 30 ඇම්පියර් කියලා. ඒ කියන බලන්න ඒ කියන අපිට පේනවා 15 ඇම්පියර් කියන ගලන ධාරාව අඩුයි. 30 ඇම්පියර් කියන ගලන ධාරාව වැඩි වෙලා කියන එක. එහෙනම් මෙන්න මේක මෙයාගෙන් වැඩිපුර ධාරාවක් ගමන් කරා මෙයාගේ අඩු ධාරාවක් ගමන් කරනවා. ධාරාව අඩු වෙනවා කියන්නේ මොකද්ද නංගි? ප්‍රතිරෝධය වැඩි කියන්නේ. ධාරාව අඩු වෙනවා කියන්නේ ගමන් කරන ධාරාව අඩුයි කියන්නේ බාධා වැඩි. නැත්නම් ප්‍රතිරෝධය වැඩි කියන එක. මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙලා. ඒක තමයි වැඩිපුර ධාරාවක් මෙයාට සාපේක්ෂව ගමන් කරන්නේ. එහෙනම් අපිට තේරෙනවා මොකද්ද? ඔන්න දෙවෙනි වැදගත් කරුණ තමයි මොකද්ද? දෙවෙනි වැදගත් කරුණ තමයි හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වේ. ප්‍රතිරෝධය වැඩි වේ. ඒකනේ අර ලොකු මහත කම්බියේ ධාරාව අඩු වෙන්නේ. ඒකට හේතුව නම් අර වගේම තමයි. දැන් හිතන්න මෙන්න මේ වගේ ටියුබ් එකක් තියෙනවා. තව චූටි හීන් ටියුබ් එකකුත් තියෙනවා. හරිද? දැන් හිතන්න නම් මේක තියෙන ප්‍රතිරෝධය මෙන්න මේ වගේ වලවල් ටිකක් තියෙනවා. හරිද? දැන් මෙයා ගත්තොත් උඩත් වලවල් තියෙන යටිත් වලවල් තියෙන. අයියේ මෙයාගේ විස්කම්බේ වැඩිනේ. හරිද? වලවල් ගොඩාක් තියෙනවා. හැබැයි මෙයා ගත්තොත් වලවල් එකයි මෙහෙ එක පේලයක් විතරයි තියෙන්නේ. ඇයි එයා විස්කම්බේ චූටි නිසා. දැන් හිතන්නම් මෙන්න මෙහෙම අර වගේම මෙතනින් මෙතනින් වාහනයක් ඇවිල්ලා මේ වාහනේ දාලා මෙතනින් ගමන් කරන හදනවා. මෙතනත් ගමන් කරහන්න. දෙන්නගේ දිග සමානයි. එකම ඩව්වෙන් තැනලා තියෙන හැබැයි වෙනස් තියෙන මොකද්ද? මෙයාගේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙන නිසා මොකද වෙන්නේ? ඒ තුලින් අර බාධා ප්‍රමාණය වැඩි වෙනවා සාපේක්ෂව. දැන් මෙතන බාධා කරලා 1 2 3 4 5යි 9යි 12යි 5යි. මේ සම්පූර්ණ කොටසේ මෙතන වලවල් බාධා 15යි මෙයා කීයද? මෙයාගේ 6යි. එහෙනම් බාධා අඩු එක්ක නාය මොකද්ද? ප්‍රතිරෝධය අඩුයි. එයාගේ ගන්න ධාරාව වැඩි. එහෙනම් හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විට මොකද වෙන්නේ? ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. හරිද? හරි. හරි. නංගි මේ පොයින්ට තේරුණා නංගි? හරි නංගි හරි. ඔන්න අපේ අන්තිම පොයින්ට් එකට එනවා. මොකද්ද? තනාදී ද්‍රව්‍ය මත. ඒ කියන්නේ තනාදී ද්‍රව්‍ය මතත් මෙයාගේ මේ මොකද්ද අපි කියන්නේ ප්‍රතිරෝධය
රඳා පවතිනවා. ඒ තමයි දැන් මම ගන්නම් අපි 3 4 ගත්තනේ. එහෙනම් 5 6. හරි. 5 6 පොඩ්ඩක් ඔයාලා අවධානය යොමු කරන්න. හරිද? මම දැන් කරන්නේ මෙතන ස්විච් එක දාලා 5ට මෙතනින් මේක සෙට් කරනවා. මෙයා මේක සෙට් කරනවා. අපිට පේනවා ධාරාවක් ගමන් කරලා මෙයාගේ ප්‍රතිරෝධ මෙයාගේ අවශ්‍ය යාගේ සෝරි එතනින් ගලන ධාරාවේ අගය පෙන්වනවා. ඒත් එක්ක මම 6ට දානවා. මෙයාත් 6ට දාලා ස්විච් එක දැම්මට පස්සේ මෙයාගේ තුලින් ගලන ධාරාව ගිහලා ඒකට දාලා මනිනවා. දැන් මෙතන තියෙන මොකද්ද නංගි තියෙන කතන්දරේ මෙතන දෙන්නගේම මොකද්ද අපි කියන්නේ එයාගේ බාහිර විස්කම්භ සමානයි දිග වෙනස් දිග සමානයි වෙනස් වෙන්නේ මොකද්ද ඒ දෙන්න තනි ඇති ද්‍රව්‍ය මත එහෙනම් අපිට ලැබෙනවා මෙන්න මේ වගේ උත්තර දෙක හරිද හිතන්න මේ නිකන් උදාහරණයක් තබ 20යි ඇම්පියර් යකඩ 40යි ඇම්පියර් හරිද මෙහෙම නිකන් හිතන්නකො උත්තරයක් ඒ කියන්නේ මොකද්ද නංගි වෙලා තියෙන්නේ මෙන්න මේ යකඩ කම්බියේ හැදිලා තියෙන යකඩ වලින්. තඹ හැදිලා තියෙන තඹ වලින්. දෙන්නගේ දිගත් දෙන්නගේ හරස්කඩ විස්කම්භයක් දෙන්නම සමාන නිසා ඒ දෙන්නගේ ඒ දෙන්න සාසනන්දනය කරන්න බෑ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ 40 ඇම්පියර් කියන වැඩි ධාරාවක් ගමන් කරන යකඩ කම්බියේ යකඩ වල ප්‍රතිරෝධ ගුණය නැත්තම් අපි කියන යාගේ තියෙන මොකද්ද? යම් ද්‍රව්‍යයක් සතු තියෙන ප්‍රතිරෝධී බව. යම් ද්‍රව්‍යයක තියෙන ප්‍රතිරෝධී බව. ඒක නම් හිතන්න මෙන්න මේ වගේ ළමයි ඉන්නව නේද ඔයාලගේ ඉස්කෝලේ. දැන් හිතන්න එක ළමයෙක් ඉන්නා. හරි දෙක ළමයෙක් ඉන්නා. එයා මොකෙටවත් බය නැහැ. හැමෝත් එකම ගහ ගන්නවා, කර ගන්නවා, කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නවා. මොකක් හරි ඔය යකි කාටවත් බයක් නැහැ. හරි. තව ළමයි ඉන්නේ. සමහර ළමයි බය ආදුවට බයේ ඉන්න කට්ටියට. හරිද? ඒ කියන්නේ එයාලා ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරන කොටස් දෙකයි. එකක් තමයි මොකද්ද? එයාලා කාටවත් බය නැහැ. එයාලා අනිත් අයට බාධාවකුත් වෙන්නේ. මෙහෙම හිතනකො මෙන්න ඉන්න පන්තියේ චණ්ඩිය. මෙයා මොකද වෙන්නේ පන්තියේ හැමෝටම බයක් නැහැ. චණ්ඩිකම් කර කර බාධා වෙවි ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා. එයා එන බය අඩුයි. පර පන්ති මුල්ලට ඉන්න ළමයි කියලා හිතන්නකො. මේ يعني එයා හැමෝටම බයයි බය අඩු වෙලා ඉන්නවා. බලන්න දැන් මෙයාගේ තියෙන ප්‍රතිරෝධී ගුණේ නංගි අර එයාගේ උසින්වත් පළලින්වත් නෙමෙයි තීරණය කරන්නේ. හරස්කඩ වර්ග වලින් නෙමෙයි තීරණය කරන්නේ. මෙයාගේ ගතිගුණ. අන්න මෙන්න මේ ඒ තමාගේ හරි වෙන පුද්ගලයෙක් තියෙන ගතිගුණ වේවා යම් ද්‍රව්‍යයක තියෙන ගතිගුණ වේවා අපි කියන මොකද්ද? එතන තියෙන්නේ ප්‍රතිරෝධී ගුණය. හරිද? ප්‍රතිරෝධී ගුණය. අර මේ දිග වෙනස් වීමෙන්වත් හරස්කඩ විස්කම්භය වෙනස් වීමක් නෙමෙයි. මොකද්ද? යම් ද්‍රව්‍ය එයාගේ ගතිගුණයක්, ආවේනික ලක්ෂණයක්. ගතිගුණයක් තමයි මෙතන කතා කරන්නේ. අපි මේ ගතිගුණයට කියන මොකද්ද? ප්‍රතිරෝධකතාවය කියලා. මොකද්ද වචනේ? ප්‍රතිරෝධකතාවය. හරිද? මේ ප්‍රතිරෝධකතාවයෙන් හින්දා මොකද වෙන්නේ? එක එක්කෙනාගේ එයාලා තියෙන ප්‍රතිරෝධය වෙනස් වෙනවා. එහෙනම් බලන්න. එහෙනම් හොඳට බලා ගන්න සන්නායකයේ තියෙන ප්‍රතිරෝධයට දපාදින සාධක ටික මොකද නංගි? සන්නායකයේ දිග වැඩි වෙන තරමටම එයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. සන්නායකයේ හරස්කඩ වර්ගඵලයේ තමයි ඊළඟ සාධකයේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙද්දිත් මොකද වෙන්නේ? ප්‍රතිරෝධය වැඩි වෙනවා. සන්නකේ සදායි ද්‍රව්‍ය නංගි එයාගේ ඒ හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතිනවා. හරිද? ඔන්න ඔය ටික තමයි ප්‍රතිරෝධයේ සාධක ටික. හරිද? ඔන්න අපි ඒ කොටස ඉවර කරා. හරි. දැන් අපි යන් අර ප්‍රතිරෝධ වර්ග ටිකට. හරිද? හරි. ප්‍රතිරෝධ වර්ග ටික. අපිට ළමයි ප්‍රතිරෝධක වර්ග තුනක් තියෙනවා. හරිද? එකක් තමයි ස්ථිර ප්‍රතිරෝධ. ඒ කියන්නේ යාගේ ප්‍රතිරෝධය මොකද නිකන් වචනේ ආර්ථය ගන්නන්ගේ. ප්‍රතිරෝධකයටද ස්ථිර ප්‍රතිරෝධක. ස්ථිර ප්‍රතිරෝධක කියන්නේ යාගේ ප්‍රතිරෝධ නිකන් ස්ථිරයි වගේ. හරිද? දැන් රස්සා ස්ථිර කරනවා කියන්නේ මොකද්ද? කෙනෙක්ගේ රස්සාව දීර්ඝ කාලයක් යට කරන්න හම්බ වෙනවා. එහෙනම් ස්ථිර ප්‍රතිරෝධය කියන්නේ දීර්ඝ කාලයක් කියන්නේ යම් කිසි කාලයක් සදා යාගේ ප්‍රතිරෝධය නියත අගයක් තියෙනවා. ඊළඟට විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය කියන්නේ මොකක්ද නම් වචන තේරුම? විචල්්‍ය කියන්නේ නිතර වෙනස් වෙනවා කියන එක. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ ගන්න මොකද වෙන්නේ? ප්‍රතිරෝධය විචලනය වෙනවා නේද? ප්‍රතිරෝධය විචලනය වේ. අන්තිම එක තමයි නංගි ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ඒ අපි කියන්නේ LDR කියන ආලෝක සංවේදී ප්‍රතිරෝධක. මෙයාලත් ප්‍රතිරෝධක වර්ගයක්. එහෙනම් මොකද නංගි ප්‍රතිරෝධක වර්ග තුන හයියෙන් කියන්න මාත් එක ස්ථිර ප්‍රතිරෝධ, විචල්්‍ය ප්‍රතිරෝධ සහ ආලෝක සංවේදී ප්‍රතිරෝධ. හරිද? අනේ සමා වෙන්න ප්‍රතිරෝධක. මෙතන ප්‍රතිරෝධක වෙන්න ඕනේ. මෙතනත් ප්‍රතිරෝධක වෙන්න ඕනේ. මෙතනත් ප්‍රතිරෝධක වෙන්නේ. ප්‍රතිරෝධක වර්ග තුනයි. ස්ථිර ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක. හරි. දැන් අපි මේකේ එකින් එක ඉගෙන ගමු නංගි. හරි. ඉස්සෙල්ලාම අපි යන්නන්ගේ මෙන්න මේ ස්ථිර ප්‍රතිරෝධ කතා කරා.
අංක 1 ස්ථිර ප්‍රතිරෝධක. හරි මම පොඩ්ඩක් අච්චුපතට එන්න. හරිද? නම් ස්ථිර ප්‍රතිරෝධක කියන තැන පොඩ්ඩක් බලාගන්න මේ. මෙතන තියෙන හොඳ වචන ටික. ඒ කියන්නේ මම මේ පොතට ලාවේ. පරිවාරක ද්‍රව්‍යයක් මත, මේ කියන්නේ පරිවාරයක් කියන්නේ මොකද්ද? විදුලිය ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය මත. තුනී කාබන් පටල තැන්පත් කිරීමෙන් හෝ නික්‍රෝන් කම්බි වැනි ප්‍රතිරෝධකතාව ඉහළ ද්‍රව්‍ය ඇතීමෙන් විවිධ අගයන් යොත් ස්ථිර ප්‍රතිරෝධක නිපදවා ගන්න ලැබේ. මේවා අගය වෙනස් කළ නොහැකි. අන්න වැදගත් නංගි පොයින්ට් එක. මොකද්ද? මෙන්න මේ පොයින්ට් එක. මේවායේ අගය වෙනස් කළ නොහැකිය. හරිද? මේවායේ අගය වෙනස් කළ නොහැකිය. හරිද? ඒ කියන්නේ මේ වගේ අගය වෙනස් කරන්න බෑ කියන්නේ නම් හිතන්න මම මේ තියෙන ලොකු ප්‍රතිරෝධය 10යි ඕම් කියලා. එයා එහෙනම් දිගටම 10යි ඕම්. ආය 9යි ඕම්වත් 11යි ඕම් වන්නේ මේ අවුරුදු ගාණක් යනකම් අවුරුදු එහෙමයි හැමදාම තියෙන්නේ අවුරුදු 3ක් 4ක් යනකම් එයාගේ ප්‍රතිරෝධය 10යි ඕම්. ඒක නියත වෙනස් තියාගන්න. දැන් මෙයාගේ හිතන ප්‍රතිරෝධය 20යි ඇම්පියර් කියලා. සෝරි 20යි ඕම් කියලා. ආයාගේ ප්‍රතිරෝධය දීර්ඝකාලීන 20යි ඕම්. මේක වෙනස් වෙන්නේ නැහැ. එයා චූටි වුණා කියලා. මෙන්න මේ සොසේජස් කල්ලක් වගේ තියෙන්නේ. එයාගේ ප්‍රතිරෝධය මම කියනවා 5යි ඕම් කියලා. එයාගේ ප්‍රතිරෝධයත් මොකද වෙන්නේ දීර්ඝ කාලයක් එකම අගය කියන්නේ අර ස්ථිර කියන්නේ ස්ථිරයිනේ කියන්නේ එයාගේ වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ එහෙනම් එයාලගේ ප්‍රතිරෝධ වෙනස් වෙන්නේ නැති හින්දා තමයි අපි මොකද්ද කියන්නේ ස්ථිර ප්‍රතිරෝධ කියලා හරිද නම් අපිට කඩෙන් මේ ස්ථිර ප්‍රතිරෝධක සල්ලි දීලා ගන්න පුළුවන් හරිද ස්ථිර ප්‍රතිරෝධ ගන්න පුළුවන් කඩෙන් සල්ලි දීලා මේ තියෙන ඒවායි ගන්න දැන් අර මං නම් කරේ අන්න ඒවා තමයි මොකද්ද ස්ථිර ප්‍රතිරෝධක වල උදාහරණ හරි මේ තියෙන ස්ථිර ප්‍රතිරෝධක උදාහරණ බලන්න හොඳට ඔයාලා නම් නිරීක්ෂණය කරන හැමෝම කාර්ය මේ වර්ණ පටි තියෙනවා කියලා අපි දැන් ඒක ඉගෙන ගන්නවා පණියක් පේන්නේ නැතිනම් පටි ගොඩාක් තියෙනවා කියලා. හරි අපි දැන් මේ පටි ගැන ඉගෙන ගන්නවා. පොඩ නිරීක්ෂණය කරන්න. හරි මෙයාගෙන නැහැ අනිත් හැගොම තියෙනවා. හරිද? හරි. දැන් නංගි මේ තියෙන අපි ස්ථිර ප්‍රතිරෝධක වල සංකේත තමයි නංගි මෙන්න මේක. එහෙනම් මොකක් හරි ස්ථිර ප්‍රතිරෝධකයේ සංකේත ලියන්න කොහොමද? මෙන්න මෙහෙම එකක් දුවන නැති හොඳට. නැත්තම් කෙලිම හිස් කොටුවක් දැම්මම හරි. ඒ තමයි මොකද? ස්ථිර ප්‍රතිරෝධක. හරිද? හරි. දැන් නංගි දැන් මේ වගේ දෙකක් තියෙනවා. දැන් හිතන්න නංගි ඔයාලට පේනවා මේ ප්‍රතිරෝධයගේ කීයද කියලා ඔයාලට තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයා ගිහලා මුදලාරි මට ප්‍රතිරෝධ එකක් දෙන්න. අපි කියන්නේ රෙසිස්ට් එකක් දෙන්න කියලා. හරිද? ප්‍රතිරෝධ එකක් දෙන්න කියලා මුදලාරි අහන කීයක ප්‍රතිරෝධයක්ද? ඒ කියන්නේ මේ ප්‍රතිරෝධකයන්ට අගයක් තියෙනවා. දැන් හිතන්න ඕම් 10, ඕම් 20, ඕම් 30, ඕම් 60, ඕම් 1000 ඒ වගේ අගයන් තියෙනවා. හැබැයි ඒ අගයන් වල ඒ කියන්නේ ස්ථානීය අගයන් නැත්නම් අපි කියන්නේ ඒ කියන්නේ ඉංග්‍රීසි අගය sorry ඉලක්කම දැන් හිතන්නකෝ මෙයාගේ ප්‍රතිරෝධය 100යි ඕම් කියලා. 100 යොම් කියලා මේ ගහන්නේ. හැබැයි ඒක නිරූපණය කරන විදිහක් තියෙනවා. හරිද? අන්නේ විදිහ තමයි අපි ගන්න. මේ හැමෝගෙම නංගි බලන්න හොඳට එයාලගේ ප්‍රතිරෝධක අංකයක් දීලා නැහැ. මොකක්ද දීලා තියෙන්නේ? යම් කිසි ආකාර වර්ණ පටි ටිකක් දීලා තියෙනවා. අන්න ඒක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? මේක දැන් ටික මතක තියාගන්න නංගි. ස්ථිර ප්‍රතිරෝධ සඳහා භාවිත කරන සංකේත තමයි මෙන්න මේ සංකේත දෙක. මොකද ඒකත් තමයි අර නිකන් අර 6 එක වගේ ගිහිලා තියෙන එක අනිත් එක මොකද කොටුවක් වගේ තියෙන්නේ. හරිද? දැන් අපි යන්නන්ගේ අර ප්‍රතිරෝධක වර්ණකේද ක්‍රමය කියන එකට. හරිද? හොඳට බලා ගන්න ස්ථිර ප්‍රතිරෝධක වල අගය බොහෝ විට සටහන් කරනු ලබන්නේ එහි බදෙහි සලකුණු කර ඇති වළලු මගින්. මේ වළලු මගින් අගය සටහන් කිරීමේ ක්‍රමය වර්ණකේත ක්‍රමය නිසා දිනන්නේ. කෙනාගේ මෙන්න මේ වර්ණකේත තිබෙන නිසා ක්‍රමය අපි මොකද අපි කියන්නේ වර්ණකේත ක්‍රමය කියලා. මොකද වර්ණකේත ක්‍රමය. හරිද? බලන්නගේ මේ දින වර්ණකේත මගින් ස්ථිර ප්‍රතිරෝධක බදෙහි අගය සටහන් කර ඇති අයුරු. හරිද? මේ තියෙනගේ උදාහරණ. හරිද? නංගි දැකලා තියෙනවද මේ වගේ මේ sorry මේ වගේ ප්‍රතිරෝධ නම් දැකලා තියෙනවද කලින් කඩවල වල හරි ආලෝස පිළිල ළමයි එහෙම සර්කිට් හදන්න කියන්නේ නම් දැකලා තියෙනවද මේ වගේ ප්‍රතිරෝධක අර ස්ථිර ප්‍රතිරෝධක අර වර්ණ පාටි තියෙනවා නැද්ද හා මේ තියෙන නම් ඉන්නකො මම ටික තරයක් පේන්න හොඳට ආ නම් ඒවා අපිට කඩේ ගන්න තියෙනවා හරිද මේ තියෙන්නේ මේ දින අර ඒ වගේ මෙන්න මේ වගේ නගේ චූටි ප්‍රතිරෝධක තියෙන. හරිද? මෙන්න මේ චූටිව තියෙන මෙන්න මේ වගේ චූටි ප්‍රතිරෝධ තියෙන අපිට අදාළ ප්‍රතිරෝධය නම් ගන්න පුළුවන්. හරිද? හැබැයි නම් ඒක නිකන් අර කල්ලිකුත් වීමේ දිනේ අන්න ඒවා ගහලා නැහැ. ඒවා ගහලා නැහැ මේකේ. අපි ඉතින් අඩුම තරමේ යාගේ ප්‍රතිරෝධය අගේ කොච්චරද? කියන්නේ දැන් හිතන්න මෙයා 100 යොම් කියලා නම් එයා මේකේ ගහලා නැහැ. හරිද? අපි ඒක දැනගන්න ඕනේ යාගේ ප්‍රතිරෝධය කීයද වෙන්න ඕනේ කියලා. හරිද? අන්න ඒක හොයාගන්න තමයි නම් මෙන්න මේ කියන වර්ණපටි නැත්නම් වර්ණ කේත ක්‍රමය හොයාගන්න කිව්වේ. වර්ණ කේත ක්‍රමය මම කියලා දෙන්නම් කොහොමද තියෙන්නේ. හරිද? හරි. දැන් නම් ඔයා පොඩ්ඩක් මෙන්න මේ වගුව පෙරලා ගන්නකො 159 පිටුවේ උඩම තියෙන වගුව. මෙන්න මේ වගුව පැටව දෙන්න අපිට ඕන. ලොකු මේ වගුවයි මේ ලොකු වගුවයි මේ චූටි වගුව පැටියයි අපිට දෙන්නම ඕන. හරිද?
මම කියලා දෙන්නම් ගාන හදන්නේ කොහොමද කියලා. හරිද? හොඳට අහගන්නකෝ. හරි. හරි. දැන් නංගි ප්‍රතිරෝධයක් තියෙන්නේ මෙන්න මෙහෙම. හරිද? හරි. ප්‍රතිරෝධකයක් නංගි වර්ණපටි 3කින් 4කින් සමන්විත. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේ තමයි අර එයාගේ බොඩි එක. මම මේක වෙන පාටින් හදින්න. අපි කළු පාටින් හදින්න. හරි. මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම දාන්න ඉපා අපි කතනේ පොඩ්ඩ. මෙන්න මෙහෙම චූටි ගෙඩි කෑල්ලක් තියෙනවා. හරි නිකන් ගෙඩියක් වගේ කැල්ල තියෙන අල ගෙඩියක් වගේ හරියද? ඒක මෙන්න මේ වගේ නැගි පට තියෙන. පටි තියෙනවා. මෙන්න මේ වගේ පටි. මේ වන්න මෙන්න මෙහෙම එක ළඟ පටි තුනක් තියෙනවා. එක ළඟ වල්ලු වගේ නම් ඒවා තියෙන්නේ. ආයෙක අපි කියන්නේ මොකද? මේවට වර්ණ කේත වල්ලු කි. හරිද? මෙන්න මෙහෙම පටි තුනක් එක ළඟ තියෙනවා. ඊට පස්සේ තව එක පටියක් දුරින් තියෙනවා. හරිද? මෙන්න එහෙම තමයි. මෙන්න ඊට පස්සේ මෙන්න මේ දෙක දෙපැත්තෙන් පුරක් ගහුවම අපි මේකට කියන්නේ මොකද්ද? ස්ථිර ප්‍රතිරෝධකයක් කියලා. හරිද? දැන් අපි බලමු මේ ස්ථිර ප්‍රතිරෝධකයේ මේ වර්ණ කේත ක්‍රමය මගින් කොහොමද මෙයාගේ අපි බලන මේ මොකද අපි කියන්නේ ප්‍රතිරෝධය මැනගන්න කියලා. හරි. මේක නම් අපි මේක මෙන්න මේ වගේ ප්‍රතිරෝධ තුනක් තියෙනවානේ. ඔයාලට හොඳට තේරෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේක තුන් දෙනෙක් ඉන්නවා එක ළඟ තුන් දෙනෙක් ඉන්නවා කියලා. මේ තුන් දෙනා තමයි මේ තුන් දෙනා. එක ළඟ තුන් දෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඈතින් ඉන්නවා. හරිද? තව කෙනෙක් ඈතින් ඉන්නවා. මේ එක එක පටියට එක එක වැඩ තියෙනවා. හරිද? ඒ තමයි මෙන්න මේ මුල් ටික නංගි. ඒ කියන්නේ මෙන්න මේ මුල් තුන ගත්තොත් මුල් 1යි 2යි ඒ ප්‍රතිරෝධයගේ මුල් අකුරු දෙක නිරූපණය කරනවා. ඒ කියන්නේ හිතන්න මේ නිකන් නිකමට හිතන්න මේ ප්‍රතිරෝධය අගේ නංගි 1500 ඕම්. 1500 ඕම්. එතකොට මේක මුල් අකුරු දෙක මොකද්ද? මම රවුන්ඩ් කරලා පෙන්නන්න 1යි 5යි. එහෙනම් මේ 1යි 5යි නිරූපණය කරන්න මොකද්ද? මෙන්න මේ වගේ මුල් අකුරු තියෙන පටි වලින්. මෙන්න මෙයයි මෙන්න මෙයයි. හරිද? ඒ පටි වලින් තමයි මෙන්න මේ මුල් අකුරු දෙක නිරූපණය කරන්නේ. ඒ කියන්නේ නම් මෙතන එකනේ රතු පාට මං කියන්නේ රතු පාට එක කියලා. එකට අදාළ පාටක් තියෙනවා. පහට අදාළ පාටක් තියෙනවා. හරිද? එහෙනම් මං එහෙනම් මේක ඉස්සරහම නම් කරනවා මොකද්ද? අපි ඒක නම් කරන විදිහක් තියෙනවා. මම ඒක නම් කරන්නම් දස ස්ථානය කියලා. අංක 1 ඒ කියන්නේ මෙතන 16 වන තියෙන්නේ. දස ස්ථානය. ඒ නැත්නම් අපි කියන මුල් ඉලක්කම දස ස්ථානය. නැත්නම් අපි කියන මොකද්ද? පළමු ඉලක්කම. හරිද? ඒක පළමු ඉලක්කම. ඊට අංක 2. අංක 2ට අපි කියන මොකද්ද නංගි? සිය ස්ථානය නේද? අංක 2 අපි කියන සිය ස්ථානය. අංක 2 සිය ස්ථානය. සිය ස්ථානය කියන්නේ මේ 500 නේ සිය ස්ථානය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එකට අපි කියනවා 10 බලයක් අගේ 10 බලය අගේ ඒක මම කියලා දෙන්නම් මොකක්ද දෙන්නේ 10 බලය අගේ 10 බලය අගේ සහ මෙන්න මේ අවසාන එකට අපි කියනවා නම් මොකක්ද දන්නවද සහන අගේ කියලා මම කියලා දෙන්නම් සහන අගේ කියන්නේ ඒක සහන අගේ හරිද සහන අගේ හරි හරි දැන් නම් මේ 10 බලය අගේ කියන දැන් හිතන්න නිල් පාටට තියෙන නම් 10 බලය 10 2යි කියලා වගුවේ දීලා තියෙනවා 10 2 කියලා වගුවේ තියෙන වෙන එකක් වෙනද මේක 10 දීලා තියෙනවා හරිද මේ රතු පාටින් තියෙන එක පහ පාටින් තියෙන අංක 5 මෙතන මේ තුන්වෙනි පටියෙන් තියෙන 10 බලයගේ 10 2යි. එහෙනම් අපි මේ සංඛ්‍යා ලියන්නේ කොහමද? ඉස්සල්ලාම එක ලියා ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හදන්න ඕනේ. පළමු එක්කෙනා ඉන්නේ පළමු පටියේ ඉන්නේ පළමු එක්කෙනාගේ මේ නිරූපණය නියෝජිතය හැරිඩේ පාටි. හරි එහෙනම් මෙයාගේ තියෙන්නේ මේ රතු පාටින් රතු පාට නිරූපණය කරන්නේ අංක 1. කහ පාට නිරූපණය කරන අංක 5. ඊළඟට තමයි අපිට වැදගත් එක්කෙනා ඉන්නේ. කවුද මෙන්න මේ කියන 10 බලයගේ. දැන් 10 බලයගේ 10 2යි කියන්නේ කීයද නංගි? කීයද නංගි? ඒක වැඩි කරනවා කීයද 100. හරිද? එහෙනම් මේ 15 100 වැඩි කරාම කීයද? උත්තරේ 1500 ඕම් කියලා එනවා. හරිද? ඔන්න ඔහොම තමයි අපි මොකද කරන්නේ? මෙන්න මෙයාලගේ ප්‍රතිරෝධය අගෙමයි. හරිද? දැන් තව උදාහරණයක් ගමු. අපි පෙළපොළ දින උදාහරණ ගමු නම් ටිකක් ගාලා. හරි. දැන් නම් අච්චුපත ගන්න. හරි. දැන් බලන්න මෙන්න මෙහෙම පහළ දැක්වෙන්නේ වෙළඳ පොලෙන් ලබාගත් ස්ථිර ප්‍රතිරෝධයක. හරි. අපෙන් අහනවා මොකද්ද? ප්‍රතිරෝධයේ අගය සොයන්න කියලා. අපි දැන් බලමු නම් ඉස්සරම් ප්‍රතිරෝධය අගය හොයන්න. අපිට තියෙන්නේ දුබුරු පාට තියෙනවා, කළු පාට තියෙනවා සහ මෙතන රතු පාට තියෙනවා. හරි. මෙයා අදාළ කරන්නේ පදයක්. හරි. හරි. මේ දුබුරු පාටින් තියෙන අංක 1 පටිය, මෙතන අංක 2 පටිය, මේක අංක 3 පටිය. හරි. අංක 1 පටිය නිරූපණය කරන්න මොකද නම් අපි නිරූපණය කරන්නේ ඒ
ප්‍රතිරෝධයගේ දශස්ථාන. ඒක තියෙනවා නම් මෙන්න මෙතන. අංකය කියලා තියෙන්නේ. අංකය තියලා තියෙන තැන මෙන්න මේ පාර්ට් ටික තියෙනවා. දැන් කළු නම් බිඳුව, දුඹුරු නම් 1, රතු නම් 2 කියලා. හරි. දැන් බලන්න මෙතන අපි තියෙන මොකක්ද නම් තියෙන්නේ? දුඹුරු පාට. දුඹුරු පාට කියන දැන් කීයද අංකය? අංක 1. එහෙනම් දුඹුරු පාට අංක 1 වෙන්න ඕන. හරිද? දුඹුරු පාට කියලා සංඛ්‍යාව පටන් ගන්න අංක 1. ඊළඟට තියෙන මොකද නම් කළු පාට. එහෙනම් කළු පාට බලන්න. කළු පාට තියෙන කීයද? බිඳුව. එහෙනම් දෙවෙනි ඉලක්කම බිඳුව. මේ දෙක විතරයි මේ විදිහට දාලා වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? තුන්වෙනි බෙල්ට් එක. ඒ බෙල්ට් එක මොකද රූපේ රතු පාට. ඒ රතු පාට හොයාගන්නගේ මෙතනින්. දැන් අර දෙකේම අංකෙන් තමයි හොයාගත්තේ. දැන් රතු පාට අපි කියන තෙවන හෝ සිව්වන වර්ණය. මේ තියෙන රතු පාට වර්ණය. මේ තියෙන රතු පාට වර්ණය. එහෙනම් රතු පාට වර්ණය කියනගේ 100යි. එහෙනම් අපි මොකද කරන්නේ අන්තිමට මේ 10 වැඩි කරනවා 100න් උත්තරේ කීයක් කරනවා නම් අපිට උත්තර රුපියල් මේ ඕම් 10 ඕම් 1000යි කියලා එනවා. එහෙනම් මේ ප්‍රතිරෝධය කීයද? 10යි ඕම්. හරිද? 10යි ඕම්. නංගි ඔයාලා ආවට නම් තේරෙනවද මේ අර පටි කතන්දරේ පොඩ්ඩක් අර පටි වලින් ගන්න විදිහ? හරි අපි දැන් ගානට මම තව ගානක් හදලා පෙන්නන්නම් නංගිට. හරි. දැන් අපි අහගන්න නංගි සහන ක්‍රමය කියන පොඩ්ඩක් හරිද? මම කියලා දෙන්නම්. හරිද? හරි නංගි. මේ සහන ක්‍රමය කියන්නේ මේ වගේ එකක්. හරි සහන ක්‍රමය කියන්නේ අපි කියන්නේ සහන මේ අපි කියන්නේ මේ සෝරි සහන ක්‍රමයක් කියන අපි කියන සහන අගය කියලා කියන. හරිද? නංගි මේ සහන අගය කියන්නේ මොකක්ද දන්නවද? දැන් නංගි අපි දන්න ඇත්තටම මේ ප්‍රතිරෝධයක් මෙහෙම තිබ්බත් අපි දන්නවා පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා. හිතන්නං ඔයා ඉස්සල්ලාම මේ ප්‍රතිරෝධය අරන් යනවා හිතන්න ප්‍රතිරෝධය අරන් යනවා මේ IT ලැබ් එකට. අති සාවක පොඩි දාන්න පුළුවන් චූටි ගන්න. ඔයා IT ලැබ් එනවා ඒතර උෂ්ණත්වය වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ අරන් යන පිටනියද සාකුවේ දාගෙන. ඒතර ආයෙත් උෂ්ණත්වය වෙනස් වෙනවා. අපි ඉගෙන ගත්ත මොකද නම් උෂ්ණත්වය අඩු වැඩි වෙද්දී එයාගේ ඇතුලේ තියෙන ප්‍රතිරෝධයත් අඩු වැඩි වෙනවා. ඒකද නේද මතකද නංගිට මම චුට්ටක් මතක් කරලා දෙන්නම්. අපේ පැට්‍රිකල් එක අර B සමාන IR ඔප්පු කරන පැට්‍රිකල් මතක නංගි. අන්නේ පැට්‍රිකල් එකේ මෙන්න මේ වචන හොඳට බලා ගන්නන්ගේ. හොඳට මතක් කරගන්න මෙන්න මේ වචනේ. සන්නායකයක උෂ්ණත්වය නියත විට. හරිද? සන්නායකයේ උෂ්ණත්වය නියත විට විතරයි අපි මේ ඕම් නියමේ දැම්මේ. හැබැයි නංගි අපි දන්නවා දැන් මේ රෙසිස්ටන්ස් තියෙන්නේ කඩවල් වල. කඩවල් වල වේවා විද්‍යාගාරේ වේවා ඒ තියෙද්දි උෂ්ණත්වය මොකද වෙන්නේ? උෂ්ණත්වය වෙනස් වෙනවා. මෙහෙම ඒ උෂ්ණත්වය වෙනස් වීම පොඩි වගේක් හින්දා දැන් හිතන්න දැන් එකපාරම ශේෂාංශක 37 තිබිලා ඍණ ගණන් යන්නේ නැහැ 37 තිබිලා ඕනනම් උපරිම 32 වෙයි වැඩි වුණොත් ඕනනම් කියලා 40 වෙයි. අර මේ අගය තුල නම් අර ප්‍රතිරෝධයේ අගය වෙනස් වෙන්න පුළුවන් නිසා අපි යෝජනා කරන සහන ක්‍රමයක් ඒ සහන ක්‍රමේ ඇතුළු පරාසය තමයි සහන ක්‍රමේ අර තියෙන පරාසය තමයි අපේ අදාළ එක්කෙනාගේ ප්‍රතිරෝධින්. දැන් මම හොඳට පෙන්නන්නම්. දැන් අපිට ඉස්සෙල්ලම ආව මෙන්න මේ තුන් දෙනා නිරූපණය කරන එක කීයද නම් අපිට 1500යි කියලා. එහෙනම් මේ 1500 කියන එක්කෙනා ගත්තාම දැන් බලන්න මේ සහනාගේ. හරිද? සහනාගේ මම දෙන්නම් මෙතන පාට දෙන්නම් මම ඉස්සලා පොඩ්ඩයි මම මේක වෙන පාටක් හරවා ගන්නකම් මම දෙන රිදී පාට දෙන්න. රිදී නෙමෙයි අපි දෙමු අපි යාට දුබුරු අපි දුබුරු පාටම දෙමුකෝ. හරි මම දෙන යාට දුබුරු පාට ආයෙත් දුබුරු අතු පාටනේ. දුරු පාට නැතුව හරි අපි දෙමුකෝ යාට රත්තරන් පාට දෙමු නම් නැත්නම් පැටලෙනවා හරි මොනම යාට රත්තරන් පාට දෙනවා නම් මේ බෙල්ට් එකේ සහනාගේ කියන බෙල්ට් එකේ එක්කෙනාගේ රතු පාටයි හරිද දැන් නම් කරන්නේ අපි ඉස්සෙල්ලාම හොයාගන්න නම් වගු පැටියගෙන් රතු පාට කියන එක්කෙනාගේ රතු පාට කියන එක්කෙනා සහනාගේ කීයද කියලා හරි බලන්න රතු පැටිය එක්කෙනාගේ සහනාගේ කීයද නංගි මම පොඩ්ඩක් ආයෙ පෙරලා ගන්න මෙතෙන්ට ටක් ගාවට ඉනවා දෙන්න හරිද රතු පැටිය එක්කෙනාගේ සහන ක්‍රමය කියන්නම් බලන්න මෙන්න සහන වගුව සරතු පාට මේ සෝ අනිරෝධී රත්තරන් පාට එක්කෙනාගේ කීයද 105යි එහෙනම් එයාගේ ප්‍රතිරෝධය නම් අපිට තියෙන මේ ධන හෝ ඍණ 105යි කියලා දැන් මම කියන නම් මේ සහනාගේ තියෙන වැදගත්කම දැන් නම් අපි කරන්නේ දැන් අපිට අදාළ එක්කෙනාගේ අගය දනවනේ 1500 කියන මූලික වටින් එයාගේ 1500යි. සහනාගේ කීයද නම් 110යි. එහෙනම් මම කරන්නේ මේ 1500 නම් 110 සහනාගේ ගන්නවා. 110 සහනාගේ ගත්තොත් කීයද? මෙතන උත්තරේ එනවා 150යි කියලා. එහෙනම් නම් මේ උෂ්ණත්වයේ නියත නැතු නිසා මෙයාගේ අපි කියනවා මෙන්න මේ කියන ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධය එක්කෝ 1500ට 1500 ධන 150 වෙන්න පුළුවන් නැත්නම් අපි කියන 1500න් 150 කඩු වුණා කියලා කියන්න පුළුවන් හරිද අපි උනේ නිරූපණය කරන කෙටිය මෙන්න මෙහෙම
1500යි ධන හෝරින 150 කියලා. ඒ කියන්නේ 1650 වෙන්නත් පුළුවන් නැත්නම් මොකද 1350 වෙන්නත් පුළුවන්. මේ දෙකම එකයි. හරිද? දෙකම එකයි. වෙනස තියෙන්නේ මොකද්ද? මේ මෙතන මේ අලගේ වෙන ප්‍රතිරෝධය මොකක්ද තියෙන්නේ? ස්ථිර ප්‍රතිරෝධකයක්. ඒ ස්ථිර ප්‍රතිරෝධයේ සහනාගය දැනගන්න ඕනේ. සහනාගය දැනගන්න ඒ ඔක්කොම වගුවේ තියෙනවා. හරි. එහෙනම් මෙයාගේ නංගි මේ කීයද ප්‍රතිරෝධය තියෙන පුළුවන් පරාස දෙක? එක්ක 1350 ඉඳන් ඕම් ඉඳන් 1650 ඕම් වෙනකම්. හරිද? මෙයාගේ පරාසය තියෙන විදිහ. හරි. මම දැන් තව එක ගාන නංගිට හදලා පෙන්නන්න මම තනියෙන් හදලා නංගි එක බල ගාන හදන්න. හරිද? ඔන්න බලා ගන්න නංගි. ඔන්න මම දෙනවා ප්‍රතිරෝධකයක් දෙනවා. හරිද? ඒ ප්‍රතිරෝධකෙ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරිද? එයාගේ ඉස්සෙල්ලාම තියෙන්නේ අපි දෙමු තැබිලි. එයාගේ පළවෙනි පැඩි නම් sorry. එයාගේ පළවෙනි පැඩි නම් තැබිලි. හරි. එයාගේ පළවෙනි පැඩි තැබිලි. ඊට පස්සේ මම තියනවා පටියක් කීයද දන්නවද? නිල් පාට පටියක් තියෙනවා. නිල් පාට පටියක් තියෙනවා. ඒ ළඟම තියෙන පටියක් කීයද? අපි දෙමු යාට රතු පාට පටියක් තියෙනවා. රතු පාට පටියක් තියෙනවා. රතු පාට පටියක් තියෙනවා. අන්තිමේ පටි තුනට එහා පැත්තේ තනියෙන් කෙනෙක් ඉන්නවා. මොකද්ද? මම යාගේ දෙන්නම් අපි යාගේ පටියේ එක රිදී පාට. රිදී පාට එක හිතන්නකො නිකන් සුදු පාට වගේ නිකන් සුදු මේක දෙන මේ තමයි රිදී පාට. හරි මේ තමයි රිදී පාට. රිදී පාට. හරි. දැන් අපෙන් අහන ඉස්සෙල්ලාම මෙහි ප්‍රතිරෝධය අගේ කීයද කියලා. මම දැන් ඉස්සෙල්ලා මොකද ප්‍රතිරෝධය අගේ සොයනවා. ප්‍රතිරෝධය අගේ සොයාම ඉස්සෙල්ලාම ඉන්නේ කහ පාට කෙනෙක්. කහ පාට කෙනා නම් ඒ කහ පාට කෙනාට අදාළ අංකය තමයි මෙතෙන්ට එන්න ඕන. දැන් බලන්න අපි අච්චුපත. අච්චුපතේ යටතේ ඉස්සෙල්ලාම බලන්නන්ගේ කහ කියන එක නා බලන්න මම මේ ටික මකා ගන්න. කහ කියන එක නා බලන්න. කහ කියන එක නා කියනංගි තියෙන්නේ අංක 4. එහෙනම් මුල් ලකුර වෙන්නේ කීයද? මෙතන අංක හරි මුල් ලකුර අංක 4. දෙවෙනි එක නා කීයද නංගි? දෙවෙනි එක නා තමයි නිල් පාට. නිල් පාට බරොත් කීයද අපිට පේනවා. නිල් පාට එක්ක නම් ගත්තොත් එයාගේ අංක 6. sorry. එයාගේ අංක 6. එහෙනම් දෙවෙනි අංක කීයද? අංක 6. එහෙනම් දෙවෙනි අංක 6. එහෙනම් සංඛ්‍යාව මෙතනින් ලියලා ඉවරයි. දැන් බලන්න රතු පාට එක්කෙනාගේ අනේ මම නිල් පාට නේද ගත්ත? අපිට ඉන්න. නිල් පාට කරන ගත්තේ. දැන් ගන්නන්ගේ රතු පාට එක්කෙනාගේ දසස්ථාන sorry මේ 10 බලයේ ඒකකේ. රතු කියන එක්කෙනාගේ 10 බලයේ ඒකක කීයද? 10 2යි. එහෙනම් අපි දැන් කරන්න ඕනේ මේක වැඩි කරන්න ඕනේ 10 2. එහෙනම් මම මේක වැඩි කරනවා මේක වැඩි කරනවා 10 2. එහෙනම් මට ප්‍රතිරෝධය කියනවා කීයද? 4600යි ඕම් කියන. මේ තමයි ප්‍රතිරෝධය කියන්නේ. දෙවෙනි එක අපින් අහනන්ගේ මේ ප්‍රතිරෝධයේ සහනාගය කීයද කියලා. හරිද? සහනාගය කීයද කියලා. සහනාගය කීයද හොයාගන්න පුළුවන්. මේ ඉන්න මම කිව්වා රිදී කියලා. රිදී එක්කෙනාගේ සහනාගය අපිට හොයාගන්න පුළුවන් ප්‍රතිශත ඉස්සෙල්ලම. ඒක අදාළ වෙන්නේ පොඩි අය. පොඩි වගු පැටියට. හරිද? රිදී පාඩ එක්කෙනාගේ සහනය කීයද නංගි? 10%යි. එහෙනම් එයාගේ මෙයාගේ සහනාගයේ ප්‍රතිශතය 10%යි. සහනාගය කියන්නේ කීයද? එහෙනම් 4600න් 110යි. 4600න් 110ක්. එහෙනම් එයාගේ සහනාගය එනවා කීයද? 110 කියන්නේ 100 බෙදීම 10යි. මෙතන බිංදු බිංදු කපලා යන බිංදු බිංදු කපලා යන ඕන උත්තරේ කීයද? මෙයාගේ සහනාගය 460. මෙන්න මෙයාගේ සහනාගය 460යි. එහෙනම් අපි ඊළඟ අහන්න පුළුවන් නම් ප්‍රශ්න මොකද්ද? සහනාගය කීයද කියලා. ඊට අපෙන් අහන්න පුළුවන් අවසාන ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිරෝධය සත්‍ය පිහිටීමේදී පවතින පරාසය. ඒ කියන්නේ මොකද්ද? හරි උත්තරේ 4600යි. එහෙනම් එයාගේ උත්තරේ වෙන්න ඕනේ 4600යි. මොකද්ද? ධන හෝ ඍණ කීයද නංගි? සහනාගය 460යි. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? එක්ක වෙන්න පුළුවන් මෙතන 4600යි ධන 460 එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් කීයද? 0යි 6යි 6 අතර 10 එකක් ඉතුරු 5060යි ඕම වෙන්නත් පුළුවන්. නැත්තම් 4600න් අඩු කරන්න ඕනේ මොකද්ද? 460. 460ක් අඩු කරාම 10න් 6ක් 4යි 9න් 6ක් 3යි 5න් 4ක් 1යි මෙතන 4යි. එහෙනම් එයා කියද 4174. එහෙනම් එයාගේ වෙනස එයාගේ මේ ප්‍රතිරෝධය තියෙන පුළුවන් පරාසය තමයි නම් කීයද? 4134 ඉඳන් ඕම් ඉඳන් කීයද? 1000 මේ sorry කීයද? මෙතන අපි කීයද එයාගේ ප්‍රතිරෝධය ආවේ 4314 ඉඳන් 5060 වෙනකම් මොකද වෙන්නේ? එයාගේ ප්‍රතිරෝධයේ පරාසය විහිදී යනවා.
හරිද? හරි. දැන් නම් තේරෙනවද හොඳටම කොහොමද ගණන් හදන්නේ කියලා අපි එක. හරි. නම් අපි දැන් ගානට try කරු මම ගාන දෙන්න. වග්ගෝ නංගි බලා ගන්න පෙළ පොතේ ගාන හදලා මට උත්තරේ දාන්න. හරිද? මට මේ ප්‍රශ්න තුනටම උත්තර ඕනේ. හරිද? හරිද? මෙන්න ඔයාගේ නංගි වගුව. සෝරි ඔයාගේ වගුව නෙමෙයි මේ තමයි ප්‍රතිරෝධය ඔන්න ඔයාලට දෙන ප්‍රතිරෝධයක් දෙනවා. ඒ ප්‍රතිරෝධය මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරිද? හොඳට බලා ගන්න. අපි දෙමු ඉස්සල්ලාම කොළ පාට දෙනවා. හරිද? අපි කොළ පාට දාන කැතයිනේ වෙන පොතක් දාමු. හරි මම ඔන්න ඉස්සරහම දෙනවා කොළ පාට. හරි. මේ කොළ පාට. තීරුවක්. හරිද? ඊළඟට මම දෙන්නම් ඔයාලට තීරුව දම් පාටි. හරි. එහෙනම් ඊළඟ තීරුව දම් පාටි. දෙන්නම ළඟින් ඉන්නේ. ඊළඟ තුන්වෙනි තීරුව මම දෙන්නම් අපි දෙමු ඉස්සෙල්ලාම දුබුරු පාටි. හරිද? අපි දෙමු දුබුරු පාටි. මේ තමයි යාගේ තුන්වෙනි රේඛා. සෝරි. මෙන්න දුබුරු පාට එක්ක නේක එන්නේ නැහනේ. මම රතු පාට දෙන්න හයි. ළඟ වෙන්න රතු පාට. හරි කෙරවරේම ඉන්නේ සෝරි සෝරි තුන්වෙනි සෝරි මම දෙන්නේ කවුද තුන්වෙනි රතු පාට ඉන්නේ හරි තුන්වෙනි රතු පාට ඉන්නේ අවසාන එක්කන මම දෙන නම් ගෝල් පාට හරි අවසාන එක්කන රත්තරන් පාට තමයි ඉන්නේ අන්තිම එක රතු පාට එයා චුට්ටක් පරතරයෙන් ඉන්නේ හරි නංගි මට ඉස්සෙල්ලා මෙයාගේ ප්‍රතිරෝධයගේ සොයන්න ප්‍රතිරෝධයගේ සොයන්න දෙවෙනි එක සහනගේ සොයන්න සහනගේ සොයන්න තුන්වෙනිට අවසානට හොයන්නන්ගේ මට මෙයාගේ සත්‍ය පරාසය ප්‍රතිරෝධය තියෙන පුළුවන් සත්‍ය පරාසය හරි වගුවෙන් බල්ලා හදාගන්න මේ කොළ මේ දම් මේ රතු මේ තමයි මොකද ගෝල් පාට හරි නයි දමන මේක හදන්න හදලා උත්තර ටික තුනේ වණ්ඩ පිළිවෙලට
හරි නංගි very good. නංගි පොඩ්ඩක් අතන මේ සහනගේ කියලා ගත්තාම නංගි ඔයා දාන නංගි අර ටික. ඉන්නම පෙන්නන්න. උත්තර ටික හරි ඔක්කොම. උත්තර ටික හරි. එතකොට නංගි අර මේ හරි ප්‍රතිරෝධය නංගි කිය දෙන්නේ 5700. හරිද? කොළ පාට එක කීයද 5යි. දම් පාට එක න 7යි. රතු එක න 10යි 2යි. එහෙනම් උත්තරේ කීයද 5700යි. එතකොට නංගි ප්‍රතිරෝධය 5700යි. සහනාගය කියන්නේ නංගි මෙන්න මෙයාගේනේ. ඒක 100ට 5 නංගි. ඔයා අර හදලා තිබ්බ සත්‍ය බලද්ද? හරි 100ට 5 නංගි ඒ ගානේ හදලා දාගෙන උත්තරේ 100 කැපුණාම 5 4ක් 35. උත්තරේ නංගි 285යිනේ. 285යි කියලා සහනාගය දාන්න නංගි. සෝරි 285 ඕම් කියලා සහනාගය දාන්න. ඊට සත්‍ය පරාසය කියන්නේ මොකද්ද? එක්ක මේක ධන හෝරිනනේ සහනාගේ. එහෙනම් 5700ට එක්ක 285 එකතු කරාම 5985යි නැත්තම් කීයද 5415. 100ට 5 විතර නම් නෙමෙයි අර 100ට 5න් ගුණ කරලා උත්තර 285 කියලා නම් ගන්න තියෙනවනේ. අන්න එක නම් දාන්න සහනගේ. හරි. තේරුණා නේද නම් ඒක? සහනගේ කියලා නම් දාන්න අරක. හරිද? හරි නම් හරි. ඔයා ගන්න හරිය. very good. හරි නම් ඊළඟ නම් බලන්න ඔයාලගේ මං ගානත් ඕන ලියන්නම්. ඔයාලගේ නම් පොතේ පොඩ්ඩක් අච්චු පොතේ පොඩ්ඩක් පෙළ ගන්නකො ලේසි. එහෙම තිබුණා. ඔයාලා පෙළ ගන්නන්ගේ 160 පිටුව. 160 පිටුව බලන්නන්ගේ තියෙනවා ගානක් 19.3 අභ්‍යාසය කියලා. හරි 19.3 අභ්‍යාසය කියලා අපි අභ්‍යාසය හදමු. ඒක මං ඉස්සර මොනවද මේක දෙන්න. පටිනංග හතරක් තියෙනවා කිව්වා. එක පටියක් බලන්න තියෙනගේ තියෙන්නේ තැඹිලි තැඹිලි දෙකක් තියෙනවා. කහ තියෙන රත්තරන් තියෙනවා. තැඹිලි තැඹිලි දැන් නම් ඇත්තටම පේපර් වල නෑ නංගි අර එක මම පුරුදු කරන එක ලියන්නේ. පේපර් වල නංගි පාට එන්නේ නෑ print කරලා කහයි සුදු sorry කළුයි සුදුයි එන්නේ. හරිද නංගි? තැඹිලි තැඹිලි කහ රත්තරන්. හරිද? මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් තියෙනවා නංගි. එයාගේ අපෙන් අහන ප්‍රතිරෝධය අගය කීයද කියලා මං දෙන්නම් ඉස්සෙල්ලාම ප්‍රතිරෝධය අගය කීයද? ප්‍රතිරෝධය අගය කීයද? ඊට සහන අගය කීයද කියලා අහනවා. අවසාන අපෙන් අහනවා කියලා පරාසය කීයද කියලා අහනවා. පරාසය කීයද කියලා අහනවා. නංගි දැන් බලන්න මේ ගාන්ඩිය try කරන්න නංගි බලන්න. ඒක ලේසි වට පුළුවන් හදන්න ඉවරයි. හරි මේ නංගි try කරන්න. තැබිලි තැබිලි කහ රත්තරන්. ඕන නංගි ඒ අභ්‍යාසය තියෙන 160 පිටුවේ 19.3 අභ්‍යාසය.
සුපිරි නංගිය ගාන හරියටම හරිය වෙරි ගුඩ් නියමයි හරිද හරි දැන් මම ඒක ගංගේ ගන්න හැල ඔක්කොම මම අමුතු හදා දෙන්න අපි ඉඩ කැලේ හරි වෙරි ගුඩ් හරි නං හරි ඒ ටික හරි දැන් ඔන්නන්ගේ ඔන්න ඕක තමයි මේ නයි මොකද වෙන්නේ අපි මේ මෙච්චර පණ දාගෙන මෙච්චර ලොකු ගණන් හැදුවේ මොකද්ද මේ අපි මොකද්ද අපි හැදුවේ ස්ථිර ප්‍රතිරෝධකවල ස්ථිර ප්‍රතිරෝධ ඒ කියන්නේ ඒ අදාළ ප්‍රතිරෝධයගේ අපි හොයාගන්න විදිය ඒක කෙලින්ම සඳහන් කරන්නේ මේ වගේ මේ පොඩි සිලින්ඩරාකාර කොටසක මේ වර්ණ කේත ක්‍රමයක් තමයි තියෙන්නේ හරිද හරි ඊළඟ අපි ඊළඟට මේ තමයි අපි මේ තමයි ස්ථිර ප්‍රතිරෝධය එහෙනම් අපි දැන් කතා කරමු නම් මොකද්ද විචල්්‍ය ප්‍රතිරෝධක හරි නම් මේ වගේ නම් ගානක් හදන්න දෙයක් නැහැ පොඩ්ඩක් ටිකක් අහගන්න වැදගත් ටික මම ටටක් ගාලා කියන් යන්න හරි නම් විචල්්‍ය ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හරිද හොඳට අහගන්න විචල්්‍ය ප්‍රතිරෝධක විචල්්‍ය ප්‍රතිරෝධක හරිද විචල්්‍ය ප්‍රතිරෝධක කියන්නේ හරිද විචල්්‍ය ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මේ කතන්දරය දැන් නම් ස්ථිර ප්‍රතිරෝධය කියන්නේ යාගේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ ස්ථිරයි නේද ස්ථිරයි වෙනස් වෙන්නේ නැහැ සෝරි ඒ කියන්නේ දැන් හිතන්නන්ගේ අපි ප්‍රතිරෝධයක් හදනවා මුදලාලි මුදලාලි හදන්න ඒ නිෂ්පාදක හදනගේ ප්‍රතිරෝධයක් 100 ඕම් කියලා ඒ 100 ඕම් එක අවුරුදු ගාණක් තිබ්බත් එයාගේ ප්‍රතිරෝධය 100 ඕම් හරිද කාලයක් ගියට පස්සේ ඊට පස්සේ නාස්ති වෙනවා දැන් හිතන්න මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් අපිට තියෙනවා හරිද විචල්්‍ය ප්‍රතිරෝධයක් ඒ කියන්නේ දැන් හිතන්න අපිට ඕන 1 ඕම් හදා ගන්නත් පුළුවන් අපිට ඕන 100 ඕම් හදා ගන්නත් පුළුවන් කටු කරකවලා අපිට ඕන 200 ඕම් හදා ගන්නත් පුළුවන් ඕන 10000 ඕම් හදා ගන්නත් පුළුවන් හරිද ඒ කියන්නේ අපිට අවශ්‍ය විදිහට ප්‍රතිරෝධය වෙනස් කරගත හැකි දේවල් අපි කියන මොකද්ද අපි කියන විචල්්‍ය ප්‍රතිරෝධය කියලා හරිද ඔන්න මොනවද ප්‍රතිරෝධය වෙනස් කරගත හැකි ප්‍රතිරෝධය වෙනස් කරගත හැකි වෙනස් කරගත හැකි වෙනස් කරගත හැකි ප්‍රතිරෝධ වලට අපි කියන මොකද්ද ප්‍රතිරෝධ වල අපි කියන මොකද්ද විචල්්‍ය ප්‍රතිරෝධ කියලා විචල්්‍ය ප්‍රතිරෝධක අපි නම් විචල්්‍ය ප්‍රතිරෝධක වලට උදාහරණ තුනක් තියෙනවා හරිද මේ තුන මතක තියාගත්ත නම් හොඳටම ඇති අංක 1 තමයි නම් මොකද්ද ධාරා නියාමකය මම ධාරා නියාමකයම ඉගෙනුවා අර අපි v සමානයි ir සමීකරණ හොයාගන්න දී නියාමකය මම ඔන්නන් වල පේනවා නම් ඒක ධාරා නියාමකය මොකද්ද කියලා දැන් හොඳට හරියටම හරිනම් මෙන්න මේක තමයි නම් ධාරා නියාමකය කියන්නේ මේ තියෙනනම් මෙන්න මේ වගේ කොයිල් එකක් කොයිල් එක නම් මෙන්න මේ වගේ හරිද ඒක නම් මෙන්න මේ වගේ මෙන්න මෙහෙම එකක් තියෙනවා ඊට පස්සේ ඒ මැද්දෙන් සෝරි මේ මැදේ සීන්ඩාකාර තව එකක් තියෙනවා ඊට මෙතන එකක් තියෙනවා හරිද මෙතනින් ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවා හරිද මේක කරලා තියෙනනම් මෙන්න මෙහෙම කරලා කොයිල් ළඟ ළඟ ඔයාලගේ මේක තියලා චූටි පරතරයකින් කොයිල් ටික මෙන්න මෙහෙම ඔතලා තියෙන හරිද කොයිල් ටික ඔතලා තියෙන මෙන්න මේ කොයිල් ටික ඔතලා තියෙන හරිද ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන උඩින් අදාළ එන සම්බන්ධ වෙන විදිහට නම් දාලා තියෙන හරිද මෙන්න මේ වගේ සම්බන්ධ වෙලා තියෙන දැන් නම් මේකේ තියෙන පොයින්ට් එක මොකද දන්නවද දැන් හිතන්න මෙන්න මෙතනින් තියෙදි නම් මොකද වෙන්නේ දැන් මෙතනින් කරන්ට් එක සෙට් කරගන්න හරිද මෙතනින් කරන්ට් එක සෙට් කරගන්න මෙතනින් කරන්ට් එක සෙට් කරගන්න මෙතනින් එකක් ගන්න මෙතනින් එකක් ගන්න දැන් හිතන්නන්ගේ දැන් හිතන්න මම මෙන්න මේ පොයින්ට් එකට සෙට් කරලා තියෙන්නේ හරිද මේ පොයින්ට් එක සෙට් කරන් තියෙන්නේ එතකොට මම මොකද කරන්නේ කරන්ට් එක එනවා දැන් ඔන්න කරන්ට් එක එනවා මොකද වෙන්නේ කරන්ට් එක ඇවිල්ලා මෙන්න මේ මාර්ගය ඇවිල්ලා මෙන්න මේ ටිකේ ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා නයි සෝරි මෙතන මෙයා සෙට් කරන මෙතන ඉන්නේ මේ අනේ සෝරි එක මෙයා සෙට් කරන මෙතන හරිද දැන් මොකද වෙන්නන්නේ අර මෙන්න මේ ටික ගිහිල්ලා ආපහු කියන මෙතනින් එනවා හරිද දැන් ඉතින් මෙතනින් ගිය මීටර ගාන 2යි කියලා දැන් මොකද අපි කරන්නේ දැන් මම මොකද කරන්නේ දැන් ආපහු මුල් තත්ත්වයට ගෙනල්ලා මම දැන් මෙන්න මේ නිල් පාට කෑල්ල හරිද මෙන්න මේ නිල් පාට කෑල්ල නම් කරන්නේ තව ටිකක් ඈතට අදන් යනවා තව ටිකක් ඈතට අදන් යනවා දැන් මම ඉන්නේ මේ හරි දැන් ඉන්නේ මම මේ හරි දැන් මොකද වෙන්නේ දැන් ඔන්න ආයෙත් කරන්ට් එක දුන්නාට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ හරියෙන් කරන්ට් එක එනවා දැන් ආයකට වඩා නම් දිග මාර්ගය ගමන් කරනවා මෙන්න මේ ටික සම්පූර්ණයෙන් ගිහිල්ලා අප මෙතනින් මෙන්න මෙහෙම යනවා හරිද ඒ කියන්නේ බලන්න පළවෙනි අවස්ථාවේ 2 මීටර නම් මෙතන මීටර නම් 4ක් විතර තියෙනවා ආනයිදාත් මම අපි ඉගෙන ගත්තා සන්නායකයේ දිග වෙනස් වෙන විට සන්නායකයේ දිග වෙනස් වෙද්දී මොකද වෙන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා එහෙනම් අපි නංගි දැන් පළවෙනි අවස්ථාවේ මීටර 2 තිබ්බ අවස්ථාවේ ප්‍රතිරෝධය 200යි නම් ඕම් නම් අර මීටර 4කම් මේක ඇද්දාම ප්‍රතිරෝධය කීයද 400යි ඕම් අර අපිට දිග අවශ්‍ය විදිහට මෙහෙම සජෙට් කර ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන් අපි ඒක නම් කියන ධාරා නියාමකය කියලා ඊට පස්සේ තියනවා නම් මේ පෙරසැකසුම් ප්‍රතිරෝධය කියලා. ඒ කියන්නේ නම් මෙහෙම ඒකත් අර මහා ලොකු දෙයක් නෑ. හරිද? ඔය පෙරසැකසුම් ප්‍රතිරෝධක තියෙන ඒ කියන්නේ නම් මේකෙත් අර වගේ ලොකු වෙනසක් වෙන්නේ නෑ. මේ වගේ දෙයක්මයි වෙන්නේ. හරිද? අපිට ඕන විදිහට ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන
පෙර සැකසුම් ප්‍රතිරෝධකය ඊට පස්සේ නංගි හඩපාලකය. ඒ කියන්නේ අර වොයිස් කන්ට්‍රෝල් කරන්නේ අපි. අන්න ඒකට නංගි තියෙන ඇත්තටම මේ ප්‍රතිරෝධකයක් තියෙනවා. මොකද්ද විචාර ප්‍රතිරෝධයක් තියෙන්නේ. ඒ කියන්නේ මේක භ්‍රමණය කළ හැකි විචාර ප්‍රතිරෝධය. ඒ කියන්නේ අපිට මෙන්න මේක ඕන පැත්තට කරකවලා ප්‍රතිරෝධය අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේම ස්ටෙප් එකක් තමයි තියෙන්නේ. හරිද? එහෙනම් මොකද්ද අපිට තියෙන ප්‍රතිරෝධක වර්ග තුන? විචාර ප්‍රතිරෝධක වර්ග තුන පෙර සැකසුම් ප්‍රතිරෝධක, ධාරා නියාමක සහ හඬපාලක. මේ තමයි නංගි ධාරා නියාමකයේ වැඩි වෙන්නේ. අර කම්බියේ දිග ප්‍රමාණය අඩු වැඩි වෙද්දී තමයි ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. මේවා නංගි පෙර සැකසුම් කරලා තියෙන නංගි මේ නංගි පෙර සැකසුම් කියන්නේ නංගි දැන් හිතන්නකෝ අපිට මේක නංගි දැන් 2 මීටර දැම්මම 200යි කරගන්න පුළුවන්. 2.2 කරගම 200යි 2200 කට මීටර කරගන්න පුළුවන්. සෝරි 2200 ඕම් කියලා කරගන්න පුළුවන්. ඒ කියන්නේ නංගි හරි පූර්ණ සංඛ්‍යාවක් ඕනේ අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන්. හැබැයි නංගි මේ පෙර සැකසුම් ප්‍රතිරෝධය තියෙන නංගි යම් කිසි සීමා සහිතක් ගැන ටිකක්. 5යි ඕම් 15යි ඕම් 30යි ඕම් 100යි ඕම් කියලා. එතකොට දැන් හිතන්න මට ඕනේ කියලා 90යි ඕම් කියලා. මෙතන 90යි ඕම් නැහැ. පෙර සකසලා ඉවරයි. ඒ කියන්නේ 100යි ඕම් 30යි ඕම් වගේ අර નિયમિત දීලා තියෙනවා කියන්නේ විතර ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන්. හඬපාලකේ නම් එහෙම නෑ. නම් හඬපාලකේ කරන්නම් කියලා අපේ ශබ්දයේ තරංගයේ අපි දැන් ශබ්දයේ නම් දැනනවා අපේ අපි ධ්වනි ඇති වෙන කම්පනය කියලා. ඒ අර ධ්වනි කම්පනය නංගි අපි මොකද කරන්නේ ධාරාව බවට පත් කරගන්න. ඒ ධාරාවයි අඩු වැඩි කරලා තමයි නංගි හඬේ පාලනය කරන්නේ. එතකොටත් මෙන්න මේක වගේ අපිට ඕන කෙනෙක් පාලනය කරන්න පුළුවන්. හැබැයි මේක බෑ. මේක පෙර සැකසුම් ප්‍රතිරෝධක. ඊට පස්සේ නම් බලන්න මේ තියෙන විචාර ප්‍රතිරෝධ සහ සංකේත. මතද අපි ස්ථිර ප්‍රතිරෝධ සහ සංකේත මේ තියෙන්නේ. මේන් අපේ ස්ථිර ප්‍රතිරෝධකයේ සංකේතය ඒ කියන්නේ එක්ක මෙන්න මේක නැත්තම් මේක විචල්‍ය ප්‍රතිරෝධකයේ සංකේත බල මම මොකද අරකම දැදලා පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන මොකද්ද? චුට්ටක් වෙනස් කරගන්නවා අපි. දැන් මෙන්න මේ විදිහට. මෙහෙම ඇඳා මෙන්න මෙහෙම කරා. නැත්තම් කොටුවක් ඇඳා මෙන්න මේ වගේ එකක් ඊතලයක් ඇඳ. හරිද? ඔන්න ඔක තමයි නේද මොකද්ද? විචාර ප්‍රතිරෝධක යටතේ තියෙන සංකේත ටික. හරිද? විචාර ප්‍රතිරෝධක සංකේත. ඊළඟ නම් නංගි මට පොඩ්ඩක් යන කරලා ධාරා නියාමක කතන්දරේ පොඩ්ඩක් තියෙනවා සහ විචාර ප්‍රතිරෝධක කියන තේරෙනවා නේද නංගි? හරි very good හරි. දැන් අපි කතා කරමු නංගි ඊළඟ එක්කෙනා. මොකද ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. හරිද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකය කියන්නේ නංගි මෙහෙමයි. ඒක පොඩි පොයින්ට් එකක් තියෙනවා. ඒක විශේෂ රසායන ද්‍රව්‍යකින් හදලා තියෙන. මෙන්න මේවා කියන කැඩ්මියම් සල්ෆයිඩ් කියන සංවේදයෙන් හදලා තියෙන නංගි. ඒ කියන්නේ ඒ මතර වැඩ නංගි ආලෝකයේ ප්‍රමාණය තීව්‍රතාවය. ඒ කියන්නේ ආලෝකයේ කොච්චර සැරදම දානවා තමයි ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. හරිද? ඒක නංගි මෙහෙම බලන්න නංගි. දැන් මෙන්න මේ වගේ උපකරණයක් තමයි RD මේ LDR එක කියන්නේ. මෙන්න මේ වගේ උපකරණ. හරිද? මේ තියෙන නංගි. දැක මං අන්න විදිහ හරිනේ LDR මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙන්න එහෙම. දැන් හිතන්න මෙයා මතර දැන් හිතන්න මෙයා මං අරන් යන හොඳ ඉරේලිය තියෙන තැනට. හරිද? එතකොට නම් වෙන්නේ දැන් හිතන්න සූර්යාලෝකෙ මෙන්න මෙච්චර ප්‍රමාණයක් වටිනවා. හොඳට ඉරේලිය වැටෙනවා. හොඳට ඉරේලිය වැටෙනවා. එතකොට නම් මොකද වෙන්නේ? ආලෝකය හොදින් වැටෙද්දී මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩු වෙනවා. හරිද? ප්‍රතිරෝධය අඩු වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මම මේක අරන් යනවා කළුවර කාමරයකට. හරිද? කළුවර කාමරයකට අරන් ගියාම නංගි ආලෝක තීව්‍රතාවය අඩු වෙන්නේ. ආලෝක තීව්‍රතාවය අඩු නිසා මොකද වෙන්නේ? ආලෝකයේ තීව්‍රතාවය අඩු වෙන නිසා මොකද වෙන්නේ? පොඩ්ඩයි වැටෙන්නේ. තීව්‍රතාවය ආලෝකයේ තීව්‍රතාවය අඩු වෙන විට මොකද වෙන්නේ? ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරිද? මම නම් මේක පාඩම් කරගත්ත කොහොමද ඔයාලගේ ඔල්ල කරන කල මම මේක පාඩම් කරගත්තේ නම් LDR කියන හොල්මනක් කියලා. හරිද? LDR කියන හොල්මනක් කියලා. හොල්මන වල පවර් වැඩි කොහෙද නංගි? අදුරේ ඉදින් නේද? අදුරේ ඉදින් තමයි හොල්මන වල පවර් වැඩි. ඒ කියන්නේ අදුරේ ඉදින් මොකද්ද? ප්‍රතිරෝධය වැඩි. හොල්මන්ට එළිය තිබ්බහම මොකද වෙන්නේ නංගි? හොල්මන්ට එළිය තිබ්බහම ආලෝකයේ තියදී පවර් එක අඩු. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු. හොඳයි මම පාඩම් කරගත්තා. හරිද? නංගි කැමති විදියට පාවිච්චි කරන්න. මම පාඩම් කරගත්තේ LDR එකක් කියන්නේ හොල්මනක් කියලා. LDR කියන හොල්මනක් කිව්වම අදුරේ ඉදින් හොල්මන වලට පවර්ස් වැඩි. ආලෝකෙදින් අඩුයි. හරිද? දැන් නංගි එයාලගේ තියෙන නංගි මේ මෙන්න මේ තමයි නංගි සංකේත දෙක. හරිද? ඒ කියන්නේ නංගි ඉස්සෙල්ලා සාමාන්‍ය වගේ ප්‍රතිරෝධයක් ඇද ගන්න. හරිද? මේ ප්‍රතිරෝධක මෙහෙම දැම්මොත් මොකද නංගි? විචල්්‍ය ප්‍රතිරෝධක. හරිද? එහෙම නැතුව මෙයා රවුන්ඩ් කළා එයා මතට ආලෝකය වෙනවා කියලා පෙන්වන්න නංගි ඒක මොකද්ද? LDR එක. අර මෙන්න මෙහෙම නංගි රවුමක් තියෙන නිසා තමයි නංගි මේක අපි රවුන්ඩ් කරලා පෙන්නන්නේ. සහ
ආලෝක වැඩිනවා කියන එක තමයි මෙන්න මේකෙන් පේන්නේ. හරිද? ඔන්නෝක තමයි නංගි LDR එකේ කතන්දරය. හරිද? LDR එකක් තේරුණා නේද නංගි? අර උදාහරණ හොඳයිද? අර හොල්මන් සීන් එක හොඳයිද? ඒක මතක තියාගන්න. තේරුණා නේද නංගි LDR එක? අර ඒක හොඳයි නේද? අර හොල්මන් සීන් එක හොඳයි නේද? පාඩම් එක මතක තියාගන්න. හරිනේ. අරක මතක තියාගන්න අර හොල්මන කියලා. LDR එක හොල්මනක් කියලා හිතාගන්න. අදුරේදී පවර් වැඩි, ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි. එළියේදී ආලෝක වැටෙද්දී මොකද වෙන්නේ? පවර් එක අඩු වෙනවා. හරිද? හරි නේද? ඊළඟට හරි. හරි. දැන් අපිට තියෙන්නේ ඔන්න ඒක කතා කරලා ඉවරයි නංගි. දැන් අපිට අන්තිම කොටස මේ ටික කතා කරාම මේ පාඩම ඉවරයි සම්පූර්ණ. හරිද? මේ පාඩමේ අපි ගාන ටික හදන්නම්. මේ කියන්නේ මේ ඔයාලට තියෙන ගාන හදන්න. හදන්න කිව්ව දෙන්න. ඊට පස්සේ මම ඔයාලට හෙට දවල් වෙද්දී ගාන ටික සෝරි ගාන ටික හොයලා ඒ කියන්නේ ඕල ගොඩක් තිබ්බ ගොඩක් ගණන් ටික තිබ්බ මම ඒ ටික දාන්නම්. ඒ ටික දාලා ඩිස්කස් කරන එකක් දාන්න. හරි. ඒකයි කාර්යශක්ති ක්ෂමතාවය හෙට වෙද්දී මම උපරිම try කරන දාන්න. හරි. අන්න අහගන්න ප්‍රතිරෝධ පද්ධති. හරිද? ප්‍රතිරෝධ පද්ධති කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? හරිද? මෙන්න මේ වගේ දෙයක් හිතන්නකෝ. හරි. මේක දැන් ඔන්න මම කරපු දෙයක්. හරිද? බොරු කියනවා මම කරපු දෙයක්. හරිද? නිකන් මේක උදාහරණයක් හිතන්නම්කි. දැන් ඔයාට ඔයා ගෙදර තනියෙන් ඉන්න දවසක් හිතන්නකෝ. හරිද? ඔයා ගෙදර ඉන්න තනින් දවසක්. හරිද? මෙන්න ඔයා ගෙදර ඉන්න දවසක්. ඒ කියන්නේ ඉස්කෝලේ නිවාඩු හරි. ඔයා ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා. හරිද? දැන් ඔන්න 10ට විතර බඩගින්නක් එනවා. ගෙවල් වල කඩේකුත් තියෙනවා. හරිද? ගෙවල් වල කඩේකුත් තියෙනවා. හරිද? හිතන්න මේ මේ කඩේ තියනවා කියලා රුපියල් 100 මුරුක්කු පැකටයක් තියනවා කියලා. සෝරි. රුපියල් 100 මුරුක්කු පැකටයක් තියෙනවා. ඒක රුපියල් 100. හරිද? මෙන් ඔයා ඉන්න. හරිද? ඔයාලගේ දැන් රුපියල් 100ක් නැහැ. හරිද? ඔයාලගේ 100ක් නැති හින්දා දැන් මොකද කරන්නේ? ඔයා 100ක් හොයා ගන්නවා. මම නම් ඕක කරා. හරිද? බෑ ඉස්සරහම මම කරන්නේ මගේ බෑග් එක බලන්න. හරිද? මගේ බෑග් එක බලනකොට 20 කොළ දෙකක් හම්බ වෙනවා. තව ඕනනම් ඔය 10 කාසියක් හම්බ වෙනවා. ඊට පස්සේ මම ඕන ගෙදර වටේටම ගිහිල්ලා රුපියල් 10 කියලා නංගි 20 කොළ තුනකුයි 10 කාසි හතරකුයි හොයා ගන්න. ඒ හොයාගෙන මොකද කරන්නේ මම රුපියල් 100 මුරුකු පැකට් එක ගන්න. නැත්නම් ඇත්තටම රුපියල් 100ක් දුන්නම් තිබ්බනම් මොකද කරන්නේ මම රුපියල් 100ක් ගිහිල්ලා අර මුරුකු පැකට් එක අරන් යනවා. හරිද? හැබැයි මම මොකද දැන් මට ඇත්තටම එකක් හොයාගන්න නැහැ. ඒක මට ඒ ප්‍රතිරෝධය දැන් ප්‍රතිරෝධ හොයන්නේ සෝරි. ඒ රුපියල් 100 හොයාගන්න නැහැ. මං එහෙනම් මොකද කරේ? අර තියෙන ඒ වගේ ඒ රුපියල් 100 හදාගෙන අවශ්‍ය දේ කරගත්තා. හරිද? ඔන්න ඔය වගේ එක තමයි නංගි අපි කියන්නේ ප්‍රතිරෝධ පද්ධති කියලා. හරිද? ප්‍රතිරෝධ පද්ධති කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? හිතන්න ඔයාට තියෙන යම්කිසි අවශ්‍ය වෙන ප්‍රතිරෝධය අගයක් ඕන වෙනවා. ප්‍රතිරෝධය අගයක් ඕන වෙනවා. හැබැයි ඔයාලගේ ප්‍රතිරෝධය නැහැ. හරි තනි ප්‍රතිරෝධයක් තමයි ඕනේ. දැන් හිතන්නකෝ 30 ඕම් ප්‍රතිරෝධකයක් තමයි ඔයාට ඕනේ. හැබැයි ඔයාලා 30 ඕම් ප්‍රතිරෝධකයක් නැහැ. හැබැයි ඔයාට මේ 30 ඕම් ප්‍රතිරෝධයක් නැති වුණාට වෙනත් ප්‍රතිරෝධ හිතන්න දැන් හිතන්න 100 ප්‍රතිරෝධ 10 ප්‍රතිරෝධ එකේ ප්‍රතිරෝධ ලයින් ගොඩාක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධ භාවිතා කරලා 30 ඕම් හදාගන්න විදි ආකාර තමයි අපි කියන්නේ මොකද ප්‍රතිරෝධ පද්ධති කියලා. ප්‍රතිරෝධ පද්ධතිය හදාගන්න මොකද නංගි නැති ප්‍රතිරෝධකයක් හදන්න තියෙන ප්‍රතිරෝධක භාවිතා කරලා කරන දෙයක් තමයි මේ ප්‍රතිරෝධ පද්ධති කියලා කියන්නේ. හරිද? ප්‍රතිරෝධ පද්ධති කියලා කියන්නේ. දැන් ඒ වගේ නම් ප්‍රතිරෝධ පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේක. එකක් තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති. එකක් තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය අනිත් එක මොකද්ද? සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. අංක 2 සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. හරි. මම දැන් හොඳට කියලා දෙන්නම් අහගන්නන්ගේ ගණන් වල කෙටි ක්‍රමත් මම කියලා දෙන්නම් හදන විදිහ හොඳට අහගෙන ගණන් ටික. හරිද? හරි. ශ්‍රේණිගත කියන්නේ නංගි ඒක නංගි මේ ප්‍රතිරෝධයේ ශ්‍රේණිගත කියන්නේ මොකද නැද්ද? දැන් ඔයාලගේ දැන් හිතන්නන්ගේ ඔයාලගේ ඉස්කෝලේ වේව මෙහෙම හිතන්නන්ගේ එක ශ්‍රේණි එක පන්ති තියෙන විදිය පොඩ්ඩක් මත් තියාගන්න නිකන් හිතන්න. ඔයාලගේ නිකන් හිතන්න මෙහෙම පන්තියක් තියෙනවා කියලා 6 වසර A B C D කියලා පන්ති හතරක් තියෙනවා හිතන්නන්ගේ එක තට්ටුවක. එහෙම හිතා ගන්නවා. එක ශ්‍රේණික පන්තියෙන් කොහොමද තියෙනන්ගේ? මෙන්න මේ වගේ තට්ටුවක් ගත්තොත්
මේ තට්ටුවේ බොහෝ විට තියෙන කොහොමද A කියලා පන්තිය මෙතන තියෙනවා B පන්තිය මෙතන තියෙනවා C පන්තිය මෙතන තියෙනවා D පන්තිය මෙතන තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර පන්ති ටික එක ළඟ තියෙන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේද. හරිද? මෙන්න මේ වගේ ධාරාවක මෙන්න මෙහෙම කියලා ප්‍රතිරෝධ 1යි මෙතන ප්‍රතිරෝධ 1යි මෙතන ප්‍රතිරෝධ 1යි මෙතන එක ප්‍රතිරෝධ 1යි. හරිද? අන්න ඒ වගේ ප්‍රතිරෝධ මෙන්න මෙහෙම තියෙද්දි අපි කියනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ සැකසීමක් කියලා. මම කියන මේක R1 මේක R2 මේක R3 මේක R4. හරිද? ඊට පස්සේ මෙතනින් කෙලියම සම්බන්ධ වෙනවා ධාරාවකට මෙතන මම සම්බන්ධ කරන ඇමීටරය. හරිද? හොඳට මතක තියාගන්නන්ගේ මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති වලින් පද්ධතිය හරහා ගමන් කරන ධාරාව ගත්තොත් දැන් හිතන්නගේ මෙයාගෙනගේ සම්පූර්ණ ධාරාව ඒ කියන්නේ මේ මෙන්න මේ සම්පූර්ණ මෙන්න මේ කියන සම්පූර්ණ පද්ධතිය හරහා ගමන් කරන මුළු ධාරාවම මෙන්න මේ හැම කියන ප්‍රතිරෝධයක් තුලින් ගලන්න ඕන. ඒ කියන්නේ මේ හැම ප්‍රතිරෝධකයකම ධාරාව එක හා සමානයි. දැන් හිතන්න නංගි ඇත්තට දැන් මොකද අපි කතාවේ කිව්වේ නංගි ඇත්තම කතාව කියන්නේ මොකක්ද දැන් හිතන්න ඔයාට ඕනේ කියලා මෙන්න මේ වගේ ප්‍රතිරෝධය මේ තමයි මොකද සමක ප්‍රතිරෝධය මම කියන R කියන මගේ R සිම්පල් R කියලා කියනවා ලේසි එතකොට sorry මේ තමයි සමක ප්‍රතිරෝධය ඇත්තටම නම් ඔයාලට මෙන්න මේ කියන සමක ප්‍රතිරෝධය ඔයාලට හොයාගන්න නැහැ හරිද මේ කියන සමක ප්‍රතිරෝධය ඔයාලට හොයාගන්න බැරි නිසා තමයි මොකද කරන්නේ මෙන්න මේ කියන ප්‍රතිරෝධ ටික එකතු කරලා හදන්නේ හැබැයි නම් මෙතන ගමන් කරන ධාරාව Iමයි හරිද මට ඕන ධාරාව Iමයි මෙතන විභවාන්තරය Vමයි මෙතනත් විභවාන්තරය Vමයි හරිද මෙතන විභවාන්තරය වත් වීම හරිද එහෙනම් දැන් මට මේකෙන් මේක මට මෙන්න මෙතනින් ගානක් හදාගන්න පුළුවන් හරිද ඒ කියන්නේ මම කියන්නේ මේක පළවෙනි රූප සටහන මේ දෙවෙනි රූප සටහන හරිද මම ලියන මෙන්න මෙහෙම හරිද මම ලියන මෙන්න මේ වගේ හරිද පළවෙනි පතේ ගලන ධාරාව සමානයි මොකද්ද පළවෙනි පතේ ගලන ධාරාව සමානයි මොකද දෙවෙනි පතේ ගලන ධාරාව දෙවෙනි පතේ ගලන ධාරාව කියන පළවෙනි පතේ ගලන ධාරාව සමානයි දෙවෙනි පතේ ගලන ධාරාව හරිද මම ලියා ගන්නගේ මෙයා අන්න නම් මම ලියන්නම්කෝ මේක මෙයා I1 කියලා ලියන්න මෙයා I2 කියලා ලියාගන්න හරිද හැබැයි අපි දන්නා මේ මෙතනින්ම ගලන ධාරාව වෙනස් මොකද නම් එකම වෙනස මේ තියෙන මට ගහන්න ඕන තනි ප්‍රතිරෝධකය හැබැයි මට ඒක නැති නිසා මම මේව භාවිත කරලා ප්‍රතිරෝධයක් හදාගන්නවා එහෙනම් මම කරන්නේ මෙතන එක පතේ තුලින් ගන්න ධාරාව මම I1 කියනවා I1 සමානයි I2ට I1 සමානයි I2ට හරිද I1 සමානයි I2ට එතකොට මොකද වෙන්නන්ගේ මෙහෙම තියාගන්න හරිද I1 සමානයි I2ට හරිද එතකොට සොන්නගේ I1 සමානයි I2ට හරිද එතකොට මම මෙහෙම තීරයක් ගණනන් හරිද මෙන්න මෙතන හරිද මෙන්න මෙතන ගත්තොත් මෙන්න මෙතන නම් විභවාන්තරය ගන්නන්ගේ බලන්න හරිද පොඩ්ඩම මම හයිලයිට් කරන්න මම හයිලයිට් කරන්නගේ ඒක නම් මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන විභවාන්තරය බලන්න සෝරි එහෙම ගමුකෝ මෙතන තියෙන විභවාන්තරයත් V හරිද හරි ඒ කියන්නේ මෙන්න මේ තියෙන පතේ තියෙන සම්පූර්ණ විභවාන්තරය කීයද අනේ සෝරි මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා හරහා විභවාන්තරය කියනන්ගේ කැපිටල් V දැන් මෙයා හරහා විභවාන්තරය ගන්න මෙයා හරහා විභවාන්තරය ගත්තත් කියනන්ගේ සෝරි මෙයා හරහා ගත්තත් විභවාන්තරය කීයද මේ R හරහා විභවාන්තරය කීයද ඒත් V හරිද ඒත් V හරිද ඒත් V හරිද එහෙනම් මම ලියන මෙන්න මෙහෙම හරිද එහෙනම් මම සමීකරණය ලියන මෙන්න මෙහෙම හරිද මෙයාට ලියන නංගි v සමානයි ir යටතේ v සමානයි i2 වැඩි කිරීම මොකද්ද r simple r i2 වැඩි කිරීම sorry v සමානයි i2 වැඩි කිරීම simple r2 වැඩි කිරීම r1 හරිද ඊට පස්සේ මම කියන ලියනවා නංගි මෙන්න මේ වගේ සමීකරණ හරිද මෙන්න මේ කියන විභවාන්තරය නංගි මෙන්න මේ කියන විභවාන්තරය සමාන වෙනව නේද මෙන්න මේ හරහා තියෙන විභව වැස්මට v1 කියන විභව වැස්ම මේ හරහා වෙන විභව වැස්ම v2 කියන විභව වැස්ම මේකෙන හරහා තියෙන v3 කියන විභව වැස්ම මේකෙන හරහා තියෙන v4 කියන වැස්ම ඒ කියන්නේ විභව වැස්ම කියන්නේ මොකක්ද දන්නවද දැන් මෙතන නම් විභව අන්තරයක් තියෙනවා අපි කතා කරන්නේ දැන් හිතන්න මෙතන ධනාග්‍රය තියෙනවා මෙතන ඍණාග්‍රය තියෙනවා
මේ තියෙන විභවාන්තරය නම් මෙතන ඉඳන් මෙතන දැන් හිතන්නම් ඇත්තටම ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මෙතන විභවාන්තරය 10යි වෝල්ට් වෙනවා. මෙතන ධනාග්‍රය 10යි වෝල්ට් වෙනවා. මෙතන 0යි වෝල්ට් වෙනවා. නාගේ ටිකක් හොඳට හිතලා බලන්න මෙතන 10යි වෝල්ට් තිබිලා මෙතනින් ධාරාව ගමන් කරාට පස්සේ මෙතනින් 0 වෙන්නේ දන්නවද? මේ ප්‍රතිරෝධය මගින් නම් කරන්නේ විභවය කනවා. හරිද? මෙන්න මේ කියන්නේ විභවය කනවා. ඒ කියන්නේ මෙන්න මේ 10යි වෝල්ට් කියන එක නම් මෙතනින් ගියාම 8යි මෙතනින් ඉවරුනම 8යි වෝල්ට් වෙනවා. මෙතනින් ගියාම 6යි වෝල්ට් වෙනවා. මෙතනින් ගියාම 5යි වෝල්ට් වෙනවා. මෙතනින් ගියාම 0යි වෝල්ට් වෙනවා. අන්න ඒ වගේ විභවය කනවා නම්. එහෙනම් මෙන්න මේ 10යි වෝල්ට් සමාන නේද නම් මේ V1 V2 V3 V4 කියන එක ඇතුව. එහෙනම් මම ලියනවා නම් මෙන්න මේ වගේ සමීකරණය. එහෙනම් V සමානයි V1 ධන V2 ධන V3 ධන V4 කියලා. හරිද? V4 කියලා සමීකරණ ලියනවා. ඊට පස්සේ නම් මම V1 කියන එක න සමානයි මොකද්ද? V1 සමානයි මෙයා හරහා ගලන ධාරාව I1. එහෙනම් මෙතනින් ගලන ධාරාව I1 V1 සමානයි මොකද්ද? I1 R1. I1 සමානයි R1. එහෙනම් V2 කියන්නේ මොකද නංගි? V2 කියන්නේ මෙයා ගලන ධාරාව I1යි මෙයා හරහා ගමන් කරන I1යි එයා හරහා තියෙන විභවාන්තරය V2 සමානයි. එහෙනම් I2 වැඩි කිරීම R2. එහෙනම් V3 කියන නංගි I3 වැඩි කිරීම R3. V4 කියන්නේ මොකද්ද? I4 වැඩි කිරීම මෙතන ධාරා වෙනස් වෙන්නේ නැහැනේ. I1 වැඩි කිරීම R1 I1 වැඩි කිරීම R2. ඒ කියන්නේ මෙතන මෙන්න මෙතන තියෙන I1 නම් මෙතන ඉඳන් මෙතෙන්ම ගමන් කරන්නේ. අනේ සෝරි I1 වැඩි කිරීම R2 I1 වැඩි කිරීම R3 I1 වැඩි කිරීම I4. හරිද? දැන් මම කරන්නේ මේක I1 පොදුයිනේ. මම I1 ඉස්සරහට ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? I1 ධන R1 ධන ඒ කියන්නේ R2 අර මොකක්ද අපි ඔය කියන්නේ සාධක වල පොදු සාධක ගන්න. පොදු සාධක හොයද්දී අපි කරන්නේ සමීකරණේ ඔක්කොම ගන්න. මෙන්න මේ වගේ සමීකරණයක් එනවා. එහෙනම් මම ඉස්සරම නම් ඔන්න මට සමීකරණයක් ආවා. V සමානයි I1 වරහණක් R1 ධන R2 ධන R3 ධන R4 කියලා. R4 කියලා. මේ තමයි එක සමීකරණය. එහෙනම් මම මෙතන සමීකරණයක් හදාගත්තා මතකද මේ? මේ සමීකරණය මොකද්ද? මේ සමීකරණය මම ලියන්න පුළුවන් මොකද්ද? මෙතන V සමානයි මොකද්ද? I2 වැඩි කිරීම RR. එහෙනම් මෙතනත් V තියෙන්නේ මෙතනත් V තියෙන්නේ. එහෙනම් මෙයාට සමානයි නම් මේ දෙන්නට සමානයි. එහෙනම් මට එනවා මොකද්ද? I2 වැඩි කිරීම RR සමානයි මොකද්ද? I1 වැඩි කිරීම R1 ධන R2 ධන R3 ධන R4. R4 අපි දන්නවා I1 සමානයි I2 අයි දෙන්න ගලන එකම ධාරාවක්නේ. සමස්ත ධාරාව. එහෙනම් මෙයාට කැපිලා යනවා. මෙන්න මෙයාට කැපිලා යනවා. එහෙනම් නංගි මට එනවා RR සමානයි මොකද්ද? R1 ධන R2 ධන R3 ධන R4 කියලා. මෙච්චරයි නංගි වට ඕන ඉගෙන ගන්න. හරිද? ඒක නංගි වට මෙච්චරයි දැනගන්න ඕන. මොකද්ද? ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් තිබ්බහම එයාගේ සමක ප්‍රතිරෝධය වන්නේ මෙන්න මේ කට්ටියන්ගේ එකතුව. උදාහරණයක් මම අරන් පෙන්නන්නම් ඔයාලට. උදාහරණයක් අරන් පෙන්නන්න. දැන් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා හිතන්නකෝ නංගි. 5යි ඕම් 6යි ඕම් 7යි ඕම් 1යි ඕම්. හරිද? 1යි ඕම්. හරි 1යි ඕම්. එහෙනම් මෙයාගේ සමක ප්‍රතිරෝධය කියනංගි මෙයාගේ සමක ප්‍රතිරෝධය මම ලියන සමක R සමානයි මොකද්ද? 5යි ඕම් ධන 6යි ඕම් ධන 7යි ඕම් ධන 1යි ඕම් සමස්ත ප්‍රතිරෝධය කියලා දෙනවා. 5යි 6යි 11යි 11යි 7යි 18යි 18යි 19. එහෙනම් සමග ප්‍රතිරෝධය කියලා 19යි ඕම්. හරිද? නංගි ඔයාලට තේරුණා නංගි මේක නංගි මේ සමග ප්‍රතිරෝධයට ශ්‍රේණිගත ප්‍රතිරෝධය කොහොමද හොයාගන්නේ කියලා? අර ප්‍රතිරෝධ ටික එකතු කරන විතරයි තියෙන්නේ. හරි very good. හරි. හරි. දැන් පොඩක් ගානක් බලමු නම් අච්චුපදේ පොඩක් ගානක් තියෙන බලන්න. හරි බලන්න මෙන්න මේ වගේ ගානක් තියෙනවා. හරිද බලන්න. මම මේ ගාන හදලා පෙන්නන්න. හරිද? රූපය දැක්වෙනුයේ ඔන්න බලා ගන්නන්ගේ. රූපය දැක්වෙනුයේ 10 ඕම් ප්‍රතිරෝධකයක් හා 2 ඕම් ප්‍රතිරෝධකයක් 6 වෝල්ට් විදුලි සැපයුමකට සම්බන්ධ කර ඇති ආකාරය. අපෙන් අහනන් ඉස්සලම පරිපතේ සමග ප්‍රතිරෝධය සොයන්න. එහෙනම් ගන්න මේක තියෙන ශ්‍රේණිගත ප්‍රතිරෝධය යන්නේ. එහෙනම් සමග R සමානයි සමග ප්‍රතිරෝධය සමානයි 10 ඕම් ධන 2 ඕම්. එහෙනම් සමස්ත ප්‍රතිරෝධය කියනගේ 12 ඕම්. ඔච්චරයි. එහෙනම් පරිපතය තුලින් ගන්න ධාරාව කියන්නේ දැන් අපිට පුළුවන් නම් මෙන්න මෙහෙම ගන්න. මේ පරිපතේ සමාන වෙනවා නම් මෙන්න මේ වගේ පරිපතයකට. R
මම මේක ලියන්න සමග ප්‍රතිරෝධක සිම්පල් කැපිටල් R සමානයි මෙන්න මේ වගේ ප්‍රතිරෝධකෙට. ඒකෙන් නම් ගන්න 10යි අපිට RR කෙනෙක් කියන 12 ඕම් කෙනින්ම හොයාගන්න බැරි තමයි නම් අපි 10 ඕම් 2 ඕම් ගත්තේ. එහෙනම් මෙතන නම් වෝල්ට් ටික තාව කීයද 6යි වෝල්ට් අපිට ප්‍රතිරෝධය ආව කීයද 12යි ඕම්. එහෙනම් පරිපථය තුලින් ගන්න ධාරාව මොකද්ද හොයන්නේ? V සමානයි IR යොදාගත්තා. අපි V කීයද? V 6යි වෝල්ට් R I දන්නේ R කීයද 12යි ඕම්. එහෙනම් අපිට එනවා I කීයද? I සමානයි 6 බෙදීම 12 0.5 ඇම්පියර් කියලා. හරිද? 0.5 ඇම්පියර්. හරිද? ඔච්චරයි තියෙන්නේ. හරි. ඔන්න ඔක තමයි නංගි මොකද්ද? ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය. හරිද? ඊළඟට ඊළඟට තමයි ප්‍රතිරෝධ පද්ධතිය මම කියන්නේ මොකද්ද? සමාන්තර ප්‍රතිරෝධ පද්ධතිය. හරිද? සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය. හරි. සමාන්තර නම් මොකද සමාන්තර කියන්නේ නංගි? ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට සමාන්තර රේඛාව මොකද නංගි? මේ සමාන්තරද? නෑ නෑ. සමාන්තර කියන්නේ මෙන්න මේ වගේම එයා යන දිශාවටම ගමන් කරන මෙන්න මේ වගේ එක්කෙනෙක්. හරිද? මෙන්න මේ වගේ ප්‍රතිරෝධ. එහෙනම් අපි සමාන්තර කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ උඩින් හරි යටින් හරි ඒත් එක්ක තියෙන ප්‍රතිරෝධ වලට අපි කියන සමාන්තර ප්‍රතිරෝධ කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? මෙන්න මෙහෙම එකනේ. මෙතන ඉන්නවා R1 මෙතන ඉන්නවා R2 මෙතන ඉන්නවා R3 හරිද? මෙතන ඉන්නවා R3 මෙන්න මේකට අපි කියන්නේ මොකද්ද නංගි? සමාන්තර ප්‍රතිරෝධ පද්ධතිය කියලා. හරි. දැන් මේ තමයි නංගි අපි හදාගත්තේ එක්කෙනා. මේ තමයි අපි හදාගත්තේ එක්කෙනා. V. මම තව එක්කෙනෙක් හදා ගන්න නම් අපි හිතින් හදා ගන්නවා. හිතින් හදා ගන්නවා මොකද්ද? මෙන්න මේ වගේ එක්කෙනා. මේ තමයි මොකද්ද? RV. RV කියන අපිට අදාළ ඕන එක්කෙනා මං හදාගත්තා. එයා හිතින් හදාගත්තා. එයාට දීලා තියෙන සම්බන්ධතාවය V. හරිද? V මෙයා ගණන ධාරාව I නම් මෙයා ගණන ධාරාව කියනගේ Iමයි. හරිද? ඉස්සෙල්ලා මම මේකට සමීකරණයක් හදාගන්න එක ලේසියිනේ පටන් ගන්න. අංක 1ට මොකද නංගි සමීකරණේ? V සමානයි මෙන්න මේ අංක දෙකට. මෙයා අංක 2 මෙයා අංක 1. අංක 2ට හදාගන්නගේ සමීකරණය මොකද්ද? V සමානයි I වැඩි කිරීම RV කියලා. හරිද? RV කියලා. දෙවෙනි මෙන්න මෙයා බලන්න නංගි දැන් ටිකක් හොඳට. හරි දැන් මම පොඩ්ඩක් මෙයා ලොක් කරනවා. හරිද? ලොකු කරලා හොඳට බලා ගන්න නංගි. දැන් මෙන්න මෙහෙම වැඩක් වෙනවා නංගි. හරි මම එන වෙන මදින්නව නංගි ඉස්සලම. හරි හොඳට අහගන්න මෙන්න මේක වැදගත් පොයින්ට්. හරි. මෙතන R මම ගත්තේ කීයද? R1 කියලානේ. මෙයා R1. මෙයා R2. මෙයා R3. මෙයා V. හරි. නංගි දැන් බලන්න මෙන්න මේ R1 ගේ දෙපස දැන් බලන්න මෙන්න මේ කියන විභවාන්තරය නේද මේ හැමෝගෙම මේ තියෙනගේ ධන විභවය. හරිද? ධන විභවය 10යි කියන්නන්ගේ මෙන්න මේ කහ පාටින් තියෙන හැම තැනම කීයද විභවය? 10යි. හරිද? 10යි වෝල්ට් විභවයේ කන්නේ නංගි ප්‍රතිරෝධ වලින් මං කියව නේද? විභවයේ කන්න ප්‍රතිරෝධ වලින්. එහෙනම් අර ප්‍රතිරෝධයක් හම් වෙනකන් විභවයක් ප්‍රතිරෝධයක් හම් වෙනකන් එයාගේ ප්‍රතිරෝධය එයාගේ ප්‍රතිරෝධයක් හම් වෙනකන් එයාගේ විභවයගේ 10මයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම එයාගේ ඍණ විභවය ගන්න. ඍණ විභවය ගත්තොත් බිඳුව විභවය ගත්තොත් නංගි එයාගේ බිඳුවේ විභවය දම් පාටින් ගත්තොත් ප්‍රතිරෝධයක් හම් වෙනකන් මොකද වෙන්නේ? එයාගේ ප්‍රතිරෝධය බිඳුවම තමයි. හරිද? එහෙනම් මට කියන්න නංගි මේ R1 හරිද? මෙන්න මෙයාගෙන විභවාන්තරය කීයද නම් ගෙන්නේ? මෙන්න මෙතන විභවාන්තරය. මෙතන විභවාන්තරය 10යි වෝල්ට්. එහෙනම් බලන්න මේ 10 වෝල්ට් එන්න කවුරු අතරද? කහ කෑල්ලයි දම් කාලයි මැද්ද ඉන්න කෙනෙක්ගේ විභවාන්තරය 10 වෝල්ට්. එහෙනම් මට කියන්න නංගි මේ හැම කෙනාගේ විභවාන්තරය කීයද? මෙයාගේ 10යි, මෙයාගේ 10යි, මෙයාගේ 10යි, මෙයාගේ 10යි. එහෙනම් මේ හැම කෙනාගේ මොකක්ද නංගි සමානනේ? එයාලගේ විභවාන්තර සමානයි. හරිද? එයාලගේ විභවාන්තර සමානයි. හරි. දැන් නම් හොඳට බලා ගන්න. දැන් මම කරන්නේ මෙතනදී ධාරාවක් දෙනවා. හරිද? සමස්ත ධාරාව I. දැන් මේ ධාරාව ඇවිල්ලා නම් මොකද වෙන්නේ? ඉස්සල්ලාම මෙතනින් ගමන් කරනවා අන්න. එයාට යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? එක පාරකින් යනවා I
එකපාර කියනවා I1 කියලා. එහෙනම් ඉදිරි පාර යනවා I2 කියලා. හරිද? I2 sorry. අපි ගමුකෝ I2 කියන්න ඕනේ. අපි ගමුකෝ මෙහෙම. මේ පාරේ යනවා නංගි මොකද්ද? I1 කියලා යනවා මෙතන. මෙතන I1 කියලා යනවා. හරිද? ඊට පස්සේ ඉතිරි ටික මෙතනින් යනවා. ඊට පස්සේ ආයේ මෙයා මෙතනින් කරනවා මෙයා I2 කියලා. එයා I2 කියලා කරනවා. අන්තිම ඉතිරි වෙන එක නා I3 කියලා යනවා. හරිද? ඊට පස්සේ නම් මොකද වෙන්නේ? මෙයාලා දැන් මෙහෙන් ගිහිල්ලා බලන්නන්ගේ මෙතනින් කොටසක් යනවා මෙතනින් කොටසක් කරනවා I1 කියලා ඉතිරි කොටස යනවා. ඉතිරි කොටස තමයි I2 දන I3. එයා ගිහිල්ලා I2 කියලා කොටසක් කරනවා. අවසානයේ I3 ඉතිරි වෙනවා. ආපහු මෙතනින් එකතු වෙද්දි බලන්න මෙතනින් I2 I3 එකතු වෙනවා. මෙතන I2 එකතු වෙනවා. එහෙනම් මෙතෙන්ට එන්නේ කියනන්ගේ. මෙන්න මෙතනින් එකතු වෙන්නේ කීයද? I2 දන I1. එහෙනම් මේ අත් යන්නේ කීයද? මෙන්න මේ අත් යන්නේ I2 දන I1. I2 දන I1. ඊට පස්සේ මෙතනින් එන්නේ කීයද? I1. එහෙනම් I1 දන මෙතන එකතු වුනහම කියනන්ගේ වෙන්නේ. එහෙනම් මෙන්න මේ අත් යන්නේ කීයද? I1 දන I2 දන I3. I1 දන I2 දන I3 කියන මොකක්ද නංගි? සම්පූර්ණ Iම තමයි. එහෙනම් මට ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන් නංගි මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. I සමානයි I1 ධන I2 ධන I3 කියලා. I3 කියලා. හරිද? I3 කියලා. හරි. දැන් නංගි අපි දන්නවා මොකද්ද? අර V සමානයි IR යටතේ මෙයාගේ විභවාන්තරෙත් V මෙයාගේ විභවාන්තරෙත් V මෙයාගේ විභවාන්තරෙත් V මෙයාගේ විභවාන්තරෙත් V. මෙයාගේ විභවාන්තරයත් මෙන්න මෙයාගේ විභවාන්තරෙත් V. හරිද? එහෙනම් මට මෙතනින් I ට සමීකරණයක් හදාගන්න පුළුවන් නේද? මෙන්න මේ සමීකරණ භාවිතා කරලා V සමානයි I1 I වැඩි කිරීම RV. එහෙනම් මට සමීකරණයක් හදාගන්න පුළුවන් නේද? I යුක්ත කරගත්තොත් මොකද්ද? V බෙදීම RV කියලා මට සමීකරණයක් උක්ත කරගන්න පුළුවන්. හරිද? එහෙනම් මම මේ හැම කෙනාටම සමීකරණයක් හදාගන්න පුළුවන්. මෙතන යන්නේ I3 මම I3 වෙනුවට ලියා ගන්න මොකද්ද? sorry මම මේක ලියා ගන්න මෙහෙම. V සමානයි IR. එහෙනම් මම I යුක්ත කරලා ලියුවොත් කීයද? V බෙදීම R1. හරිද? එහෙනම් මම ලියා ගන්නවා I සමානයි මොකක්ද නංගි? I සමානයි V බෙදීම RR. එහෙනම් I1 කියන්නේ මොකද්ද? V බෙදීම R3. ඊට පස්සේ R2 ගත්තොත් කියනංගි V බෙදීම R2. ඒ කියන්නේ මෙතන මේ කැලල මෙයාගේ විභවාන්තරේ V සමානයි I වැඩි කිරීම R. I න හොයා ගන්න ඕන එහෙනම් V බෙදීම R කියන R ගාගේද R2. එහෙනම් අන්තිම එක නම් කීයද? V බෙදීම R1. එතකොට බලන්න මේ හැම කෙනාගේම V සමානයි. එහෙනම් මං කියනවා මොකද්ද? එකයට R සමානයි නංගි R3 ධන R2 ධන R1 ගේ පරස්පරය. ඒ කියන්නේ ඒ හැම කෙනාගේම පරස්පරය ගත්තනම් එයාගේ උත්තරය අපිට එනවා. හරි නංගි. දැන් මම පොඩ්ඩක් මේක ලේසි කරන්නම්. නංගි ඔයාලට බොහෝ විට නංගි මෙතන එන්නේ සමාන්තර ප්‍රතිරෝධ ගත්තොත් දෙකයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් තමයි ඉන්නේ. හරිද? මෙන්න මෙහෙම එක්කෙනයි මෙන්න මෙහෙම එක්කෙනයි. මෙයා R1 මෙයා R2 මෙයාගේ සමග ප්‍රතිරෝධය මෙන්න මෙහෙම කෙනෙක්. හරිද? හිතන්නේ ඒ අපි හිතින්ම වගන්න කෙනා RR. එහෙනම් මොකද්ද මෙතන තියෙන සමීකරණේ තියෙන්නේ? RR සමානයි මොකද්ද? 1යට RR සමානයි 1යට R1 බෙදීම 1 ධන 1යට R2. හරි නංගි. මෙන්න මෙහෙම තමයි මෙයාගේ උත්තරේ එන්නේ. හරි. දැන් නම් අපිට ගණන් හදන්න ලේසි වෙන්නේ මම මේ සමීකරණ ලේසි කරලා දෙන්නම්. හරිද? දැන් 1යට R2 නේ තියෙන්නේ නංගි. එහෙනම් මේ සමීකරණ ලියා ගන්න මෙන්න මේ විදිහට. RR සමානයි මොකද්ද? මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය ගන්නවා. නේද? මොකද්ද නංගි කුඩා පොදු ගුණාකාරය? R1 වැඩි කිරීම R2. R2 දැන් කුඩා පොදු ගුණාකාරය. එහෙනම් මෙතෙන්ට එහෙනම් කියනනම් ඉන්නේ. මෙතෙන්ට එන්නේ මොකද්ද? R වැඩි කිරීම R2 එකේ ප්‍රතිසාර දෙක මොකද්ද? R2. එහෙනම් මෙතෙන්ට R2 එකතු වෙනවා. මෙතෙන්ට එන්නේ කීයද නංගි? R1. එහෙනම් මට එනවා නංගි උන් සමීකරණය මොකද්ද? 1යට RR සමානයි මොකද්ද? R2 ධන R1 ධන බෙදීම R1 වැඩි කිරීම R2. දැන් නම් මම මේක පරස්පරයෙන් මට උත්තරේ ගන්න මොකද ඕන නම් RR ගෙන්. ඒ කියන්නේ මට ඕන උත්තරේ මෙයාගේ පරස්පරය ගන්න. මොකද මම කරන්නේ? මෙයාගේ පරස්පරය ගන්න උඩයට මාරු කරනවා. මෙයා මෙතෙන්ට ගේනවා, මෙයා මෙතෙන්ට ගේනවා. එහෙනම් සමීකරණ එක පැත්තක් මෙහෙම කරද්දී මොකද සමීකරණ ඉදිරි පැත්තත් මෙයා උඩ යනවා, මෙයා පල්ලෙහාට එනවා. එහෙනම් මට අන්තිමේ එනවා මොකද්ද? RR සමානයි මොකද්ද? මෙයා උඩට ගියා නම් මෙයා උඩට යනවා. R1 වැඩි කිරීම R2 බෙදීම R2 ධන R1. මෙන්න මේක තමයි නංගි සමීකරණ. ඒ මොකද්ද?
සමාන්තරගත පද්ධතියක ප්‍රතිරෝධය හොයන්න. මොකද සමීකරණයන්ගේ R සමග ප්‍රතිරෝධය සමානයි R1 වැඩි කිරීම R2 බෙදීම R2 ධන R1. ඒක නම් වෙන්නේ එහෙමයි. ඔන්න ලේසි ක්‍රමේ ඔන්න තව ලේසි කරනවා මම. ඒක වඩා ඕන ගණන් හදන්න පුළුවන්. හරි. මෙහෙම සමාන්තරගත පද්ධතියක් දීලා තියෙනවා නංගි. මෙයාගේ මෙයාගේ ඕම් 6යි මෙයාගේ ඕම් මන් දෙනවා 12යි කියලා. හරි. එහෙනම් මට මෙයා සමග ප්‍රතිරෝධ හොයන්න මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ 6 12න් වැඩි කරා ඒත් එක්කම 6 12 එකතු කරා. 12 වරක් 6 කියනනම් 72යි 6 12 එකතු කරාම 18යි 72 18න් බෙදුවා නම් උත්තර එනවා 4යි ඕම්. එහෙනම් මෙයාගේ සමග ප්‍රතිරෝධය 4යි ඕම්. තව එකක් මන් දෙන්න. ඔන්න මම කරලා පෙන්නන්න. මෙතන 6යි ඕම් මෙතන 3යි ඕම්. එහෙනම් මොකද සමග ප්‍රතිරෝධය එන්නේ 6 වැඩි කිරීම 3 එකතු කිරීම 6 ධන 3. උඩට එන්නේ ලොකු එක්කෙනා. 6යි 6 3 කියනනම් 18යි 6යි 3 9යි 18 බෙදීම 9 කිය දෙනවා. ඕම් 2යි. එහෙනම් මෙයාගේ සමග ප්‍රතිරෝධය 2යි. හරිද? නංගි දැන් අර මේ සමාන්තරගත ප්‍රතිරෝධය ගන්න තේරුණා නංගි වට. අර කෙටි ක්‍රමයේ මතක තියාගන්න පුළුවන් නේ නංගි. R සමග ප්‍රතිරෝධය සමානයි R1 වැඩි කිරීම R2 බෙදීම R2 ධන R1. හරි. මම දැන් ඔයාලට ගණන් දෙකක් දෙනවා. ඒ ගණන් දෙකේ මට සමග ප්‍රතිරෝධය හදලා බලන්න. හරිද? ඒක කරාම මේ කැලේ ඉවරයි. හරි. මට මෙන්න මෙයාලගේ සමග ප්‍රතිරෝධය හොයලා පෙන්නන්න. හරි. අංක 1 මෙයාගේ මට සමග ප්‍රතිරෝධයගේ කියන හොයලා පෙන්නන්න නංගි. අංක 2ට ඔයා හදන්න මට හදලා දෙන්න නංගි. අපි 12යි හදුවානේ. අපි හදමු 20යි 10යි 20යි 20යි 20යි. හරි 1යි 2යි නම් මට මෙයාගේ සමග ප්‍රතිරෝධය අගය හොයලා පෙන්නන්න නංගි.
හරියට හරි නංගි very good. හරිද? හරි. මෙයා කොහොමද නංගි එන්නේ? 4 වාරයක් 6 වැඩි කිරීම ඊට පස්සේ 4 බෙදීම 6. 4ක් 6 24යි. 4 6 10යි. 24 දෙක 4. මෙයා ගැන කොහොමද නංගි එන්නේ? 20 වාරයක් 20 ධන 20 ධන 20. එහෙනම් මෙතන කියනනම් එන්නේ 400යි. 400 බෙදීම 40. උත්තරේ නම් කීයද? 10යි. නම් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් පොඩ මතක තියාගන්න කරන. මේක නම් සමාන දෙන්නෙක්ගේ නංගි මේ සමග ප්‍රතිරෝධය හොයන්න තිබොත් නංගි සමාන්තරගතව තිබ්බොත් එයාගේ ඒ දෙන්නගේ භාගයේ උත්තරේ. ඒ කියන්නේ 10 10 තිබ්බොත් නංගි 10යි ඕම් 10යි ඕම් තිබ්බොත් මොකද උත්තරේ එන්න ඕනේ? 5යි ඕම්. එක්කෙනෙම නිකන් ඕන මත තියාගන්න. ඔයා දක්ෂින්ද මම පොඩක් දෙන්නේ. හරිද? තව ක්‍රමයක්. 5යි ඕම් 5යි ඕම් තිබ්බොත් එහෙනම් කියනයි සමග ප්‍රතිරෝධය 2යි ඕම්. හරිද? තව එකක්. 100යි ඕම් 100යි ඕම් තිබ්බොත් කියලා එහෙනම් සමග ප්‍රතිරෝධය එන්න ඕනේ. ඒ කියන්නේ සමාන දෙන්නේ හිටියොත් සමාන දෙනෙක් විතරයි ඈ. එයා දෙන්නක මැද වගේ. කීයද? 50යි ඕම්. හරි ඔච්චරයි. හරිද? හරි ඔන්න ඔච්චර නංගි ප්‍රතිරෝධ දෙක. හරි දැන් පොඩ්ඩක් ඒ ගණන් ටික පොඩ්ඩක් බලමු අපි අන්තිම චුට්ටට. හරි. දැන් බලන්න මෙන්න මේ ගාන. 12යි ඕම් සහ හොඳට බලා ගන්න නංගි. 12යි ඕම් සහ 6යි ඕම් ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත ලෙස සවි කර ඇති පද්ධතියක රූප සටහනක් පහක් දැක්වේ. මේ තියෙන පද්ධතිය. හරිද? අපෙන් අහන පද්ධතිය සමග ප්‍රතිරෝධය සොයන්න කියලා. පද්ධතිය සමග ප්‍රතිරෝධය නම් කීයද නංගි එන්නේ? සමාන්තරගතව තියෙන්නේ 12 වැඩි කිරීම 6 බෙදීම 12 ධන 6. එහෙනම් කීයද? 72 බෙදීම 18 උත්තරේ කීයද? 4යි. එහෙනම් සමග ප්‍රතිරෝධය කීයද? 4යි ඕම්. හරිද? ඊළඟට පද්ධතිය හරහා ගලන මුළු ධාරාව. නම් ඒ කියන්නේ මෙන්න මේ දැන් හිතන්න සමග ප්‍රතිරෝධය දැම්මොත් නම් මෙතන කීයක් දානවද කිරීම? දැන් සමග ප්‍රතිරෝධය දානවා නම් කිරීම මෙතනින් මෙන්න මේ 12 6 අයින් කරා මෙතන කිරීම 4 යොම් දාගත්තා. සමග ප්‍රතිරෝධය 6 මේ 4යිනේ. දැන් මට කියන්න ගිහින් මෙයාගේ ගණන ධාරාව කීයද වෙන්නේ? එහෙනම් V සමානයි IR V සමානයි IR. එහෙනම් V කීයද 6යි වෝල්ට්. I කියන්නේ sorry I නේ හොයාගන්න ප්‍රතිරෝධය R සමග ප්‍රතිරෝධය I R. එහෙනම් මෙතන I කීය දෙන්නේ 1.5 ඇම්පියර්. 1.5 ඇම්පියර්. මෙතන 1.5 ඇම්පියර්. හරිද? දැන් නම් හොඳට බලා ගන්න. හරිද? මේකෙන් තමයි ගොඩක් ළමයි මේ අල්ලගන්න මේක වැරදිලා අල්ලගන්න තැන. හරිද? එක් එක් ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව කොපමණද? එහෙනම් නම් බලන්න ඕනේ මේ එක් එක් ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව. මේක නම් මෙලෝ මේ සමග ප්‍රතිරෝධයක් ඕනේ මොකද්ද? දැන් අපෙන් අහන්නේ මොකද නේද? මෙන්න මේ අත්ෙන් ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව කීයද? මේ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව කීයද? හොඳට මතක තියාගන්නන්ගේ මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ සමග ප්‍රතිරෝධයක්. හරිද? මේ තියෙන සමග ප්‍රතිරෝධයන්නේ. එහෙනම් මෙන්න මේ දෙන්නගේ විභවාන්තරය කීයද? මෙයාගෙත් විභවාන්තරයයි මෙන්න මේ දෙන්නගේ විභවාන්තරයයි සමානයි. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න. සමාන්තර ප්‍රතිරෝධයක් තිබ්බොත් නංගි මෙයා අතර විභවාන්තරය කීයද? වෝල්ට් 6යි. මෙතන වෝල්ට් කීයද? 6යි. වෝල්ට් 6යි වෝල්ට් 6යි. එහෙනම් මෙයා හරහා වෝල්ටීයතාවය දන්නවනම් 6යි කියලා. මෙයා හරහා ගලන ධාරාව දන්නවනම් sorry මෙයා හරහා ප්‍රතිරෝධය දන්නවනම් අපිට පුළුවන් මොකද්ද? එයාගේ ධාරාව හොයන්න. මොකද්ද? V සමානයි IR V කීයද? 6යි වෝල්ට්. ඇයි ඒ? මෙයා සමාන්තරගත සම්බන්ධ කිරීමක්. එහෙනම් බැටරියේ තියෙන වෝල්ටීයතාව තමයි මෙතෙන්ට තියෙන්නේ. එහෙනම් 6යි වෝල්ට්. I අපෙන් අහන්නේ R කීයද? 12යි ඕම්. එහෙනම් කියනනම් 0.5 ඇම්පියර්. හරිද? දැන් එහෙනම් දැන් මේ එහෙනම් තව ඕනනම් කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් මේ අපිට පුළුවන් මෙයාට එහෙම හදන්න ඕනේ නැහැ. ඒ මොකද? එයාටයි මේක දාන්න ඕනේ. හේතුව හොඳට බලා ගන්න. අපි දැන් හොයාගත්තා නම් මුළු කීයද මුළු සමස්ත ධාරාව කියනනම් 1.5. 1.5 නම් මේ දෙන්නගේ බෙදෙන්නේ. මෙයාට ගිහලා තියෙන 0.5. එහෙනම් මෙයාට කීයක් දෙන්න ඕනේ? 1.5 0.5 කඩු කරාම 1 ඇම්පියර්. ඕනනම් බොරුද කියලා බලා ගන්න. දැන් අපි දන්නවා මේ 6යි ඕම හරහා විභවාන්තරය කීයද? 6යි වෝල්ට්. 6යි වෝල්ට්. එහෙනම් අපි දන්නවා I තමයි හොයාගන්න තියෙන R කීයද? 6යි ඕම්. 6 6 බෙදුවම කීයද? එතනක් තියෙන 1 ඇම්පියර්. බලන්න අපේ ගණන හරියනේ අපේ තර්කේ. ඒ කියන්නේ මෙතනින් 1.5 තමයි මෙතනින් මෙතෙන්ට කරෙන්නේ මෙතෙන්ට කරෙන්නේ. මෙතෙන් 0.5ක් කරනවා නම් මෙතන කීයක් කරනවද? sorry. මෙතන 1.5 මෙතනින් 0.5ක් කරනවා නම් මෙතන කියන්නේ කීයද? 1 ඇම්පියර්. එහෙනම් අපිට ඒක කෙලින්ම ගන්න හදන්න පුළුවන්. හරිද? 1 ඇම්පියර්. හරි. දැන් නම් හොඳට බලාගන්න මම මේ අභ්‍යාසය කරනවා. නංගි අනේ මට ටක් ගාලා දාන්න නංගි අර හදපු අර අන්තිම දැන් හදපු ගාන නංගි තේරුණාද අර ගත්ත විදි සහ මං කියපු කරුණ ටික සමාන්තරයට සම්බන්ධයන් නම් එයාගේ ඒ දෙපස ප්‍රතිරෝධයේ වෝල්ටීයතාව මොකද වෙන්නේ අරයට සමානයි මැද තියෙන එක්කන් සමානයි සහ අතු දෙකේ ගලන ධාරාවන් එකතුව තමයි
අර ලොකුවට මුළු අත් එක ගමන් කරන්න. නම් යන්නේ ඒකේ තේරෙනවද ඔයාලට? හරි හරි හරි. හරි. නම් අවසාන එක මේන් හදලා පේනවත්තුමු. හරි. 19.4 අභ්‍යාසය. හරි නම් බලන්න. රුවන්ට 3 ඕම් සහ 40 ඕම් බැගින් ප්‍රතිරෝධ දෙකක් අවශ්‍ය වී ඇත. නමුත් ඔහුට හොයාගන්න පුළුවන් වුණේ නම් 20 ඕම් සහ 9 ඕම් ප්‍රතිරෝධක පමණි. ඉහත ප්‍රතිරෝධක භාවිතා කොට 3 ඕම් අගයෙන් යුත් ප්‍රතිරෝධ පද්ධතියක් සාදා ගන්නා අයුරු කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් ඒ කියන්නේ නම් එයාට තියෙන හදා ගන්න ඕනේ 3 ඕම් කෙනෙක් තමයි හදා ගන්න ඕනේ. හැබැයි එයාට තියෙන්නේ කවුද? 20යි 9. අපි නම් බැලු බැලමට තේරෙන මොකද්ද 20 ඕම් හදා ගන්න බෑ කියලා. මොකද 20යි 3යි විරෝධයක් සම්බන්ධ වෙන්නේ නැහැනේ. හැබැයි අපි දන්නවා 9යි 3යි සම්බන්ධ වෙනවා කියලා. ඒක නම් සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? එයාගේ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. බලා ගන්න. ඒ ගැන නම් හිතන්න මෙන්න මේ විදිහට. හරිද? ඔයාට ඒක නම් ඔන්න මම පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. මේක මම සාමාන්‍ය කියලා දෙන්නේ ඔය හිතනලා ඔයා හිතන හින්දා හරිනංගි. දැන් අපිට ඕන කියනංගි අපිට ඕන 3යි ඕම්. අපිට ඕන 3යි ඕම්. දීලා තියෙන අපිට කියනංගි 20යි 9යි. හරිද 20යි 9යි. එහෙනම් නංගි බලන්න මෙතන 20යි 9යි දුන්නාම අපි දන්නවා 20යි 3 අතර කිසි සම්බන්ධයක් නැහැ. එහෙනම් සම්බන්ධ තියෙන කාරණා නංගි 3යි ඕම් සහ 9යි ඕම්. එහෙනම් මම ගන්නවා එළියට මට ඕනේ දීලා තියෙන 9යි ඕම්ගෙන් මට හදා ගන්න 3යි ඕම්. නංගි දැන් පොඩ්ඩක් බලන්න මේ කතන්දර වල. දැන් බලන්න නංගි මෙන්න මේ දෙන්න බලන්න නංගි 4යි 6යි දුන්නාම සමාන්තරගතව දුන්නාම එයාගේ ප්‍රතිරෝධ කියන නංගි ආවේ 2.4. ඒ කියන්නේ නංගි මේ සමාන්තරගතව දාපු ගමන් මොකද වෙන්නේ? සමග ප්‍රතිරෝධය මේ දෙන්නටම වඩා අඩුයි. බලන්න 20යි 20යි දැම්මම කියනගේ ප්‍රතිරෝධය කීයද ආවේ? එහෙනම් 10යි. එහෙනම් නංගි හොඳටම තියාගන්න අපිට ලොකු අගයෙන් යුතු ප්‍රතිරෝධයක් දීලා පොඩි ප්‍රතිරෝධයක් හදන්න වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම කවුද? සමග ප්‍රතිරෝධයක් තියෙන. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ මෙතන 9යි ප්‍රතිරෝධ මෙතන 9යි ඕම් තියෙනවා. මෙතන 9යි ඕම් තියෙනවා. හරි 9 9 කියොත් දැන් නංගි දැන් දෙකක් දැම්මොත් කියලා බලන්නේනේ. අපි දන්නවා 9 9 දැම්මොත් 9 වරක් 9 81යි 9 9 18යි. 81 වෙදීම 18 කියන කීයද? 4.5යි. නැත්නම් අපිට කෙලිම ගන්න පුළුවන් මේ දෙන සමාන දෙන්නෙක්නේ. එහෙනම් 9 9 දැම්මොත් කීයද වෙන්නේ? 9 9 4.5 තමයි ඉන්නවා. එහෙනම් තව එකක් දාගන්න වෙනවා අපිට කීයද? තව 9ක් දාගන්න. එහෙනම් මොකද වෙන්නන්ගේ? අපිට එනවා මෙන්න මේ වගේ නේද? එක බෙදීම 9 එක යට RV සමානයි. එක යට 9 ධන, එක යට 9 ධන, එක යට 9. හරිද? නැතු එහෙනම් මට ගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට. හරිද? එහෙනම් මම මේ මෙහෙම ගන්නම්කො ලේසියෙන් එතකොට. දැන් තුන් දෙනෙක් ඉන්නේ හින්දා 9යි 9යි 9 ගාව පොදු සාදේ නම් කීයද? 9 නේද? 9න් 9ව 1යි 9න් 9ව 1යි 9න් 9 1යි එක් වරක් 1 1 3යි 9 බෙදීම 3 සමාන 1ට RV. එහෙනම් RV එනවනේ කීයද? RV එනවා 9 බෙදීම 3 උත්තරේ කීයද? 3යි ඕම් කියලා එනවා. හරිද? මෙච්චර නම් මම තියා ගන්න ඕනේ. මොකද්ද? ඔයාට දීලා තියෙන්නේ ලොකු කට්ටියක් ඔයාට ගන්න ඕනේ පොඩි එකෙක්. ලොකු අගේ ඉඳන් පොඩි අගේට වෙනකම් මොකද කරන්න තියෙන්නේ? අඩු කරගන්න තියෙන්නේ. අඩු කරන්න මොකද දැන් කරන්න ඕනේ? එයාගේ සමාන අගයක් සමාන්තර ප්‍රතිරෝධ දානවා. එහෙනම් නම් පොඩ්ඩක් හදා දාන්න. දෙකක් දාලා බලන්න කීය දෙන්නේ කියලා. තුනක් දාන්න බලන්න කීය දෙන්නේ කියලා. හරිද? අන්න එක තමයි ඔක ට්‍රික් එක ගන්න හදන්නේ. හරිද? ඊට පස්සේ නම් බලන්න. ඊට පස්සේ අපෙන් අහනවා එම දැන් අපෙන් අහනගේ දෙවෙනි කොටස. එම ප්‍රතිරෝධක යොදා සාදා ගන්න ලද 40 ඕම් ප්‍රතිරෝධක පද්ධතිය රූප සටහනක් සංකේත මගින් දක්වන්න. දැන් නම් අපි දන්නවා 40 අපිට 40 තමයි ඕනේ. 9 40 අපි දන්නවා මෙලෝ සම්බන්ධයක් නෑ. ඔක හදාගන්න තමනුගේ අපි දන්නවා. හැබැයි අපි දන්නවා 20 ඕම්ගෙන් 40 ඕම් හදාගන්න. ඒ කියන්නේ ගමන් බලපු ගමන් තියනවා නේද? මොකද්ද කියලා. දැන් නම් හොඳම තියාගන්න. ඉස්සර අපි කතා කරන්නේ ලොකු වගේක් දීලා පොඩි එකක් කරගන්න. දැන් අපිට දීලා තියෙන 20 ඕම් අපිට ඕනේ මොකද්ද? 40 ඕම් කරගන්න. එහෙනම් මොකද අපි කරන්න ඕනේ මොන පද්ධතියද? ශ්‍රේණිගත පද්ධතිය. හොඳට මත් තියාගන්න. ශ්‍රේණිගත පද්ධතිය යද්දි මොකද නම් එන්නේ? ඒ ප්‍රතිරෝධ වල එකතුවක් එනවා වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ශ්‍රේණිගත මන් දෙන්නෙක් දාලා බලන ඉස්සල්ලාම මෙයාගේ නම් මෙයාගේ 30යි, මෙයාගේ 30යි. එහෙනම් මෙයාගේ සමකේ කීයද? R සමානයි R1 ධන R2 නේ. එහෙනම් මෙතන 20යි මෙතන 20යි කියන්නේ කීයද? මෙතන ඔක්කොම 4. ඔන්න අපිට එනවා 4යි ඕම්. එහෙනම් මෙයාගේ පද්ධතිය එන්නේ මෙන්න මේ වගේ පද්ධතියක්. අරයාගේ එන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ සමාන්තරගත පද්ධතිය. හරිද? මෙන්න මේක සමාන්තරගත පද්ධතිය. නංගි ඔයාලට මම අර කිව්වනේ පොයින්ට තේරුණා නංගි. ලොකු එකක් දීලා පොඩි එකක් බලාපොරොත්තු වෙනවා නම් යන්න ඕනේ සමාන්තරගත පැත්තේ. පොඩි එකක් දීලා ලොකු එකක් බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් යන්න කවුරු පැත්තද? ශ්‍රේණිගත පද්ධතියෙන් යන්න ඕනේ. එතකොට ඔයා එක වෙනස් කර කර හදා බලන්න ඕනේ.
තේරුණා නංගි? හරි. අවසාන එක. හරි. ඊළඟ ටික බලන්න නංගි. හරි. රූපයේ දැක්වෙන්නේ විවිධ සූත්‍රිකා ප්‍රතිරෝධක වලින් යුත් බලබ තුනක් භාවිතයෙන් සකසූ පරිපථයකි. එහි දෙකලරු විභවාන්තරයක් සපයා ඇත. හරි 12 විභවාන්තර සපයා ඇත. සම්බන්ධ කම්බල ප්‍රතිරෝධයක් නැහැ කියලා සලකනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් නැහැ. හරිද? අපෙන් අහන ඉස්සෙල්ලා මොකද්ද? Q සහ R අතර. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙයා සහ මෙන්න මෙයා අතර සම්බන්ධ. එතන තියෙන සමග ප්‍රතිරෝධය. බලන්නම් එතන තියෙන මොකද්ද තියෙන්නේ කියලා ශ්‍රේණිගත ප්‍රතිරෝධයද මෙන්න මේක. මෙන්න මේ හරහා තියෙන සමග ප්‍රතිරෝධය. බලන්න එයා මොකද්ද? මෙතන මෙන්න මේ දෙන සමාන්තරගතව ඉන්නේ. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? සමාන්තර ප්‍රතිරෝධයක් හොයන්න තියෙන්නේ. එහෙනම් මම හොයනවා ඉස්සරම Q සහ R අතර 12 වරක් 6 12 බෙදීම 6. 12 වරක් 6 72යි. 12 බෙදීම 6 18යි. උත්තරේ කීයද? 4යි ඕම්. එහෙනම් මෙතන Q සහ R අතර ප්‍රතිරෝධය 4යි ඕම්. හරිද? හරි. දැන් බලන්න ඉලක්ක ගන්න. දැන් ඉලක්ක ගන්න බලන්න. අපෙන් අහනවා මොකද්ද? P සහ R අතර සමග ප්‍රතිරෝධය. දැන් අපෙන් අහන්නේ කවුද? P සහ R අතර. දැන් නංගි හොඳට බලන්න මෙන්න මේ වගේ ක්‍රමයක්. හරිද? P සහ R කියන්නේ මෙන්න මේක නේද? එහෙනම් නංගි කොහොමද නංගි ප්‍රතිරෝධ ටික තියෙන්නේ? මෙන්න මෙහෙම තියෙන්නේ. මොකද්ද? මෙතන තියෙනවා 20යි ඕම්. මෙතන තියෙනවා 6යි ඕම්. මෙතන තියෙනවා 12යි ඕම්. නංගි මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් දුන්න ගමන් ඔයා කරන්න ඕනේ. අපි දැන් කරා වගේ සමාන්තරගත ටික විසඳ ගන්න ඕනේ. එහෙනම් කොහොමද නංගි එන්නේ මේක උත්තරේ? මෙතන තියෙන්නේ 20යි ඕම්. අපි මෙතන 6යි 12යි කීයද අපි උත්තරය ආනගේ 4යි ඕම්. කියන්නේ මෙන්න මෙයා වෙනුවෙන් අපිට කලින් දාන්න පුළුවන් අගේ කීයද? අපි කලින් හොයාගත්ත 4යි ඕම්. එහෙනම් දැන් කීයද සමග ප්‍රතිරෝධය P සහ R අතර? P සහ R අතර සමග ප්‍රතිරෝධය වෙන්නේ 20 ධන 4 කීයද? 24යි ඕම්. එහෙනම් මෙතන 24යි ඕම්. 24යි ඕම්. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ ටයිප් එකක් දුන්නොත් ඒ කියන්නේ මේ ශ්‍රේණිගතයි සමාන්තරගත දෙන්නෙක් දුන්නොත් මෙන්න මෙහෙම දුන්නොත් දුන්න ගමන් ඉස්සලා මේ දෙන විසඳගෙන එයා හොයාගෙන තමයි අරයට එකතු කරන්න ඕනේ. හරි. දැන් අපි අහනගේ පරිපථය තුලින් ගන්න මුළු ධාරාව. දැන් අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ සමකේ තමයි අපි හොයාගත්තේ 24යි ඕම් කියලා. ධාරාව අපෙන් අහන සමස්ත ධාරාව අපේ දන්නවා සමස්ත ප්‍රතිරෝධය සමග ප්‍රතිරෝධය 24යි. මෙතන වෝල්ට් එක තව 12යි. අපි දන්නවා V සමානයි IR. එහෙනම් V බෙදීම R. එහෙනම් V කීයද 12යි වෝල්ට්. R කියන්නේ 24යි. 12 බෙදීම 24 කියන්නේ 0.5. එහෙනම් මෙතන සෝරි. අනේ මෙතන සෝරි 0.5යි ඈ. මෙතන 0.5යි. අපෙන් අහනම් ඊට කලින් මොකද ප්‍රශ්නය? පරිපථය තුලින් ගමන් කරන දාලා මුරු ධාරාව දැක්වෙන්නේ කුමන පාඨාංගෙද? නංගි මට කියන්න දැන් මෙතනින් ධාරාව ගමන් කරනවා. මෙහෙම ඇවිල්ලා මෙතනින් දෙකට බෙදෙනවා. එතකොට නංගි A1 සහ A2 ගෙන් සමස්ත ප්‍රතිරෝධයක් සෝරි මුළු ධාරාවම අයින්න පුළුවන්ද බෑ? ඇයි? මෙතනින් ධාරාව කැඩලා යන්නේ. ආපහු මෙතන මේ දෙන එකතු වෙලා අන්න A3 පාඨාංගය හරහා තමයි මොකද වෙන්නේ? A3 පාඨාංගය හරහා තමයි අපිට ධාරාව සම්පූර්ණයෙන් යනවා කියලා මැනගන්න පුළුවන්. එහෙනම් A3 ඇමීටරේ. හරි. ඊළඟ එක බලන්න නංගි. අපිට මෙතන කියන්නගේ මම මකාගත්තේ මෙතන 0.5. අපෙන් අහනවා P සහ Q අතර විභවාන්තරය. එහෙනම් P සහ Q අතර විභවාන්තරය. V සමානයි IR. අපි R දන්නවා P සහ Q අතර කීයද 20යි ඕම්. අපෙන් දැන් I අහනවා. I හොයාගන්න බෑ නංගි. දැන් බලන්න මේ හොඳට බලන්න. දැන් වැදගත්ම කැලක් කියලා දෙන්න යන්නේ. හොඳට බලා ගන්න. දැන් නංගි ධාරාව ගත්තොත් නම් කරන්ට් එක යන්නේ කොහොමද බලන්න. මෙතනින් පටන් ගන්නවා මෙතනින් ගමන් කරනවා මෙතනින් කැලි දෙකට ගමන් කරනවා අපහු මෙතනින් යනවා. ඒ කියන්නේ මේ 20යි ඕම් හරහා ගත්තොත් මොකද්ද? සමස්ත ධාරාවම ගමන් කරනවා. මෙතනින් තමයි මොකද වෙන්නේ? ධාරාව දෙකට කැඩලා යන්නේ. එහෙනම් මෙතනින් නංගි මේ B1 හරහා සමස්ත ධාරාව ගමන් කරනවා කියන්නේ සමස්ත ධාරාව අපි හොයාගත්ත එකේ 0.5. එහෙනම් 0.5 වැඩි කිරීම 20 කියන්නේ භාගයේ වැඩි කිරීම 20 ඒ කියන්නේ සමස්ත ධාරාව කීයද? 10යි ඇම්පියර්. එහෙනම් සෝරි 10යි වෝල්ට්. අනේ සෝරි B අපෙන් අහන්නේ. එහෙනම් P සහ Q අතර විභවාන්තරය 10යි වෝල්ට්. Q සහ R අතර විභවාන්තරය. ඒ කියන්නේ Q සහ R අතර විභවාන්තරය. Q සහ R අතර විභවාන්තරය නංගි මෙහෙම හොයන්නත් පුළුවන්. බලන්න ක්‍රමයක් තියෙනවා මෙහෙම. දැන් නම් අපි දන්නා Q සහ R අතර අපිට මෙහෙම මොකද්ද? කෙලිම මේ වගේ දෙන්නෙක් දාන්න ඕනේ නැහැ. කෙලිම යාගේ සමකේ ලියා ගන්න පුළුවන්. මම කරන ඇදලා පෙන්නන්න බිනව නම් ඇදලා පෙන්නන්න. හරිද? ඒ කියන්නේ Q සහ R අතර තියෙන දැන් මෙහෙම එක. මෙන්න මෙතන ඉන්නවා අරයා. දැන් මේ Q සහ R අතර ඉන්නවා මෙන්න මෙයා. අපි යාට මන් දාන මොකද්ද? මෙතන 4යි
ඕම් කියලා. අරයයි මොකක්ද තියෙන්නේ නංගි? මෙයාගේ තියෙන්නේ 20යි ඕම්. 20යි ඕම්. හරිද? 20යි ඕම්. හරිද? දැන් අපෙන් අහන්නේ මොකද නංගි? දැන් අතන නංගි බලන්න අතන තිබ්බේ කොහොමද තියෙන පරිපතය? අර අතන තියෙන පරිපතය තියෙන්නේ මෙහෙම 20යි ඕම් තිබිලා මේ දෙක දෙකට කරනවා නේද? මේ දෙක දෙකට කරනවා. මේ දෙක දෙකට කරනවා. හරිද? එතකොට බලන්න මෙතන 20යි ඕම් තියෙනවා. මෙතන එන ධාරාව මොකද වෙන්නේ? මෙතන දෙකට කරනවා. හැබැයි මෙතන තිබ්බේ 12යි 6යි. හැබැයි දැන් මෙතන ගත්තොත් කියලා 4යි. එහෙනම් දැන් අපි මෙතන ගත්ත මොකද? මේ 12යි 6යි අයින් කළා කෙලින්ම 4 දානවා. එහෙනම් අපිට ඉස්සල්ලාම පුළුවන් මෙන්න මේ සමස්ත ධාරාව මෙතන යනවා කියලා හදන්න. එතකොට මෙතන 0.5යි. මෙතනත් කියේ 0.5යි. එහෙනම් මට v සමානයි ir දාලා මොකද කරන්න පුළුවන්? i 0.5 r සමානයි 4 0.5 වැඩි කිරීම 4 කියන්නේ 2 වෝල්ට් කියලා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා නංගි. අපි ඉස්සෙල්ලා අපි දන්න මෙතන සම්පූර්ණ වෝල්ට් එක තව 12යි වෝල්ට්. මෙතනින් කීයක් කාලා නංගි? 10 වෝල්ට් කාලා. එහෙනම් නංගි මෙයාට කන්න තියෙන කීයද? මෙයා කෑවට පස්සේ නංගි මෙතෙන් දෙද්දීන් බිඳුව වෙනවා. බලන්න නංගි මේ. මෙතෙන්ට 12යි. මෙතන ඉදින් 12 වෙනවා. මෙතනින් 10ක් කෑවම කීයද? ඉතිරි වෙන යම් කිසි ගාණක් ඒ ඉතිරි වෙන ගාණ මෙයා කන මෙතෙන්ට ආවම බිඳුවයි. එහෙනම් නංගි මෙතන 10ක් කෑවනම් ඉතිරි දෙක කන්නේ කවුද? මෙයා. එහෙනම් මෙයාගේ විභවාන්තරය කීයද? විභවාන්තරය 2යි. දෙකට ගණන් හදන්න නැතුව අපිට හිතන්නත් පුළුවන්. හරිද? 2යි ඕම්. 2යි වෝල්ට්. ඊට පස්සේ නංගි බලන්න. හරි. දැන් අපි අහනවා නංගි මොකද්ද? B1 බල්බය තුලින් ගන්න ධාරාව කොපමණද? දැන් අපෙන් අහනවා නංගි B1 බල්බය. ඒ කියන්නේ B1 බල්බයනේ. අපි දන්න මොකද්ද? B1 බල්බය හරහා ගන්න ධාරාව කීයද කියලා? ඒ කියන්නේ සමස්ත ධාරාවනේ මෙතනින් ගමන් කරන්නේ. මෙතනින් දෙකට බෙදෙන්නේ. සමස්ත ධාරාව කියන්නේ නංගි 0.5ම තමයි. දැන් අපෙන් අහනවා නංගි B2 බල්බය දැවි ගියොත්. ඒක නංගි මෙන්න මේ බල්බය දෙවිලා යනවා. එහෙනම් නංගි දැන් මොකද වෙන්නේ? සර්කිට් එකේ මේ බල්බය ගලවලා අයින් කරනවා වගේ. එහෙනම් දැන් නංගි සර්කිට් එක කොහොමද හැදෙන්නේ? දැන් සර්කිට් එක හැදෙන්නේ ඔන්න මම මේ මකා ගන්න. අලුත් සර්කිට් එක හැදෙන්න නම් දැන් කොහොමද? අලුත් සර්කිට් එක හැදෙන්න දැන් මෙන්න මෙහෙම සර්කිට් එකක් හැදෙන්න. 20යි ඕම් තියෙනවා. දැන් මොකද වෙන්නේ? B2 බලවේ දෙවිලා ගිහලා. එහෙනම් මෙයා දෙවිලා ගිහිල්ලා 20යි මෙහෙම තියෙනවා. අරයා 12යි ඕම් මෙහෙම තියෙනවා. 12යි ඕම් මෙහෙම තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ වගේ 12යි වෝල්ට් එකක් තියෙනවා. දැන් දැන් මොකද වෙන්නේ? දැන් මෙයා දෙන මොකද වෙලා තියෙන්නේ? මෙයා 20යි ඕම් මෙතන ඉන්නවා 12යි ඕම් මෙතන ඉන්නවා. මේ දෙන මොකද වෙලා තියෙනවගේ? ශ්‍රේණිගත වෙලා නේද? එහෙනම් නංගි එයා තුලින් ගන්න ධාරාව හොයාගන්න සමක ප්‍රතිරෝධ හොයාගන්න ඕනේ. සමස්ත ප්‍රතිරෝධේ 20යි 12යි කියන නංගි 32යි. එහෙනම් V සමානයි IR යටතේ I හොයාගන්න 12යි වෝල්ට් බෙදන්න ඕන R ගේ 32කින්. එහෙනම් අපිට එනවා කේද? 12 බෙදීම 32 කියලා. හරිද? ඕක තමයි පරිපතය තුලින් ගන්න ධාරාව. හරිද? අනේ නංගි මේ ගාන හදපු තේරෙනවද නංගි? හරිද? ඒ තමයි නංගි ටිකක් එන්න පුළුවන් අමාරුම ගාන. හරිද? ඒ ගානේ නංගි හදපු විදිය තේරෙනවද? හරි. හරි. නංගි එහෙනම් දැන් අපි මෙතන කාසේ නවත්තමු. දැන් නංගි මම ඉස්සෙල්ලාම කරන්නම් මේකෙන් මේකේ තියෙන නෝට් එකයි අහන්න ප්‍රශ්න ටිකයි නංගිට දාන්නම් හෙට වෙද්දී. ඒත් එක්කම හෙට වෙද්දී නංගි කාර්ය ශක්ති ක්ෂමතාවය මුළු පාඩම රෙකෝඩින් එකක් දානවා. එතකොට මේ පාඩමත් ඉවරයිනේ. ඊට පස්සේ නංගි මේ පාඩමෙන් ගණන් ටික හදලා ගණන් හදන විදි ගණන් ටික හදලා ඔක්කොම ටික මම ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. ඒ ටික රෙකෝඩින් එක බලන්න. ඒ ටික බලලා කාර්ය ශක්ති ක්ෂමතාවත් බලන්න. ඊට පස්සේ අපිට ලැබෙන තීසෙනසුරා තියෙන මොකද්ද? ප්‍රවේණිය පටන් ගන්න පුළුවන්. ප්‍රවේණිය ඉවර කරලා පස්සේ අර පොඩි කැලලක් තියෙනවා. මම අර රසායනික තුරිත කිරීම පොඩ්ඩක් ඒ චූටි කැලලක් තියෙන. ඒ ටිකත් ඉවර කරාම විවාහය කලින් මම මේ ටික කරලා ඉවර කරනවා. හරිද නංගි? හරි. එහෙනම් අපි ක්ලාස් එක නවත්තමු. එහෙනම් මම ඒ ටික දාන්නම්. හරි. අද නංගි ඔක්කොම ටික තේරුණා නේද? ටක් ගාලා දාන්නම් පොඩ්ඩක්. අද කිව්ව දැන් ඔක්කොම ටික තේරුණා නේද ගන්නට? ධාරා විද්‍යාවෙන් නම් ගණන් ටික හදන්නම්. හරිද? පුළුවන් තරම් ගණන් හදන්න මම හදන ගණන් ටික දාන්න. හරි. හරි. හරි නං. හරි. අපි නම් ක්ලාස් එක නවත්තමු. හරි එහෙනම් නංගි ගුඩ් නයිට්. හරි.